තමයි එතකොට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම අපි කතා කරන්න යන්නේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ තියෙන, ඒ කියන්නේ 9 වෙනි පාඩමේ තියෙන මේ සංග්‍රහිත පරිපථ කියන කොටස. ඒ කියන්නේ සංග්‍රහිත පරිපථ නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් IC කියලා කියන්නේ මේක. එතකොට IC පාර්ට් එක ගැන තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්න යන්නේ. එතකොට ඒක ඇතුලේ තියෙන අපිට ප්‍රධාන IC එකක් ඔය අහලා තියෙන එක කාරකාත්මක වර්ධක විදියට. හරිද? ඒකට කාරකාත්මක වර්ධක නැත්නම් ඒක ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් කියලා කියනවා. එතකොට අන්න ඒ කොටසට අදාළ තියරි පාර්ට් එක තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්න යන්නේ. ඒතකොට මේකෙදි ඔයාලට ගාණක් හදාගන්න අවශ්‍ය කරන සියලු වටපිටාව මම මෙතන හදනවා. සහ අපි පාස් පේපර් ගණන් කීපයකුත් හදනවා. එතකොට ඔයාලට ඔය ඔක්ටැබ් ගාන සම්පූර්ණයෙන්ම කිසිම ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන් මේ. හරිද? හරි ඒතකොට වෙලාව ගන්න නැතුව ඒක සම්පූර්ණයෙන්ම අපි යටි පටන් ගත්තොත් එහෙනම් IC එකක් නැත්නම් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් කියන්නේ මොකද්ද? හරිද? ඒක ඔයා සර්කිට් වල දැකලා ඇති. සර්කිට් එකක මෙන්න මේ වගේ අර අමුතු කුරුමිනියෙක් වගේ ඩයල් එකක් දැකලා ඇති. මේ ඉන්නේ ඔය කියන IC එක. හරිද? මේ ලිනෝ IC එක මෙන්න මේ වගේ පාද ගොඩාක් තියෙන, ඒ කියන්නේ අග්‍ර ගොඩාක් තියෙන මෙන්න මේ වගේ කෙනෙක් දැකලා ඇති. මෙන්න මෙයා තමයි ඔය IC එක කියලා කියන්නේ. හරිද? ඔය ඉන්නේ IC එක. හරිද? රයිට්. එතකොට එක එක වර්ගයේ IC වලට දැක ගන්න හම්බෙනවා. මේක සම්පූර්ණයෙන්ම කළු පාටයි, මේක සම්පූර්ණ කළු පාටයි. එතකොට මේකේ පාද විවිධ ප්‍රමාණ වලින් මේ හතර වටේටම පාද තියෙන මේ පැත්තෙනුත් අර පැත්ත මේ පැත්තෙන් සහ අර පැත්තෙන් කියන හැම පැත්තකින්ම පාද තියෙන ඒ ටිකක් සංකීර්ණ මට්ටමේ ඔය IC එහෙම අපිට බලා ගන්න පුළුවන් වර්ග ගොඩාක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ අපිට IC වලින් කතා කරන්න තියෙන සරලම කෙනා. සරලම කෙනා. එයාගේ තියෙන්නේ මේ වගේ අග්‍ර 8යි. හරිද? අග්‍ර 8ක් තියෙන සරලම IC එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එයාට තමයි ඔය ඔප් ඇම්ප් එක කියලා කියන්නේ. පැහැදිලිද? එයාට තමයි ඔය ඔප් ඇම්ප් එක කියලා කියන්නේ. එතකොට අපිට තියෙන සරලම කෙනාගේ ආකෘතියන්දුත් එහෙම පිටින් පේන විදියන්දුත් එහෙම. මෙන්න මේ වගේ තමයි අපිට තියෙන කෙනා පේන්න ඉන්නේ. පැහැදිලිද? අපිට පේන්න, ඒ කියන්නේ අපිට සිලබස් එකේ තියෙන කෙනා ඇවිල්ලා වර්ගයේ ලියුවොත් එහෙම මයික්‍රෝඇම්පියර් 741 කියන ඔප් ඇම්ප් එක තමයි අපිට ඔය IC එකක් විදියට සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? එයාගේ තියෙනවා අග්‍ර 8ක්. මේ වගේ අග්‍ර 8ක් තියෙනවා. මේ පැත්තෙන් 4යි. ඊට පස්සේ මේ පැත්තෙන් 4යි. හරිද? ඔන්න විදිහට හතරක් තියෙනවා. පැහැදිලිද? ඔක්කොම පාද 8ක් තියෙනවා. ඒකේ හරියටම පාද ටික අංකණය කරන්න ලේසි වෙන්න සහ පාද ටික මොනවාද කියන එක අඳුර ගන්න ලේසි වෙන්න මේක එක පැත්තක තියෙන පොඩි කට්ටයක් මෙන්න වගේ අර්ධ කවාකාර කට්ටයක් තියෙනවා. මේ කට්ටය කොහොම කපලා තියෙනවා සහ එක පැත්තක පොඩි ඩොට් එකක් තියලා තියෙනවා ඔය වගේ. හරිද? ඔන්න ඔය ඩොට් එක තියෙන තැනින් තමයි හරියට මේ පාද ටික අංක කරන්න පටන් ගන්න. එයා තමයි පළවෙනි පාදය. ඩොට් එක තියෙන තැන තමයි අංක එක විදියට නම් වෙන්නේ. මෙයා 1 2 3 4 5 6 7 8. හරිද? ඔන්න ඔය විදිහට තමයි මෙයාව අංකණය වෙන්නේ. හරි නේද? හරි. එතකොට මෙයාගේ ඇතුලේ තියෙන කෙනා ගැන තමයි සම්පූර්ණයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මෙයාට තමයි ඔය ඔප් ඇම්ප් එක කියලා කියන්නේ. මෙයා තමයි ඔප් ඇම්ප් එක කියලා කියන්නේ. අර ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් කියන එක කෙටි කරලා තියෙන්නේ. කාරකාත්මක වර්ධකය කියන එක. පැහැදිලිද? නමේම තියෙනවා මේක මොකෙද්ද කියන එක. හරිද? මේක මොකෙද්ද කියන එක නමේම තියෙනවා. ඒ කියන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්. ඇම්ප්ලිෆයර් එක කියලා කියන්නේ වර්ධකයක්. මොනවාද මේකෙන් වර්ධනය කරන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේක අපි පාවිච්චි කරන්නේ වෝල්ටේජ් දා වර්ධකයක් විදියට. පැහැදිලිද? ඒ කියන්නේ මම මොනවා හරි දෙන්න සිග්නල් එකක් මෙයාට හැකියාව දෙනවා වර්ධනය කරලා දෙන්න. ඒ කියන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කරලා ගන්න පුළුවන් විදියට ඇතුළත අභ්‍යන්තර විවෘය නිර්මාණය කරපු පොඩි අයිටම් එකක් තමයි ඔය IC එකක් කියලා කියන්නේ. වැඩේ පැහැදිලිද? ඒතර ඔය IC එකක් කොහොමද හදන්නේ? IC එකක් හදන්නේ මෙයාගේ ඇතුලේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම හෙනම 2Dනේ. ඒ කියන්නේ පොඩිම පොඩි IC එකක්. ඒ කියන්නේ IC එකක් හෙනම පොඩි. හරිද? IC එකක් ගත්තාම මෙන්න මෙච්චරක් විතර හෙනම පොඩි සිලිකන් කෑල්ලක හෙනම පොඩි සිලිකන් කෑල්ලක ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ්. හරිද? ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් මිලියන ගණක් අන්තර්ගත කරලා තමයි මෙයාව හදලා තියෙන්නේ. වැඩේ පැහැදිලිද? හිතා ගන්න අමාරුයි මේ වගේ චූටි ව්‍යුහයක් ඇතුලේ. පොඩි සිලිකන් කෑල්ලක් ඇතුලේ ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් මිලියන ගාණක් අන්තර්ගත කරලා තියෙනවා. වැඩේ පැහැදිලිද? ඒ කියන්නේ එතකොට මයික්‍රෝමීටර ලෙවල් එකේ නැත්නම් නැනෝමීටර ලෙවල් එකේ ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් මිලියන ගාණක් සම්පූර්ණයෙන්ම මේ වගේ පොඩි සිලිකන් චිප් එකක ගවඩා කරලා තියෙනවා. වැඩේ පැහැදිලිද? එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එක ගත්තත් අපිට වර්ධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අර පොදු විමෝචක වින්‍යාසයේදීනේ. ඔව් එයා හොඳ වර්ධකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ අර එක එක විදිහේ ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් අපිට මේක ඇතුලේ වෙනම සියුම් විදිහට ගවඩා කරලා හදාගත්තු එකක් තමයි මේ IC එකක් කියලා කියන්නේ. වැඩේ පැහැදිලිද? right. එයාගේ ඇතුලේ තියෙන view එක ගත්තාම මේ ඔය වගේ කතාවක් තමයි තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලොකු ප්‍රමාණයක ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් වල බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට එයාගේ ඇතුලේ තියෙන මේ කෙනාගේ ඔය කාරණාත්මක වර්ධකය කියන කෙනාගේ පරිපථ සංකේතය ගත්තොත් එහෙම පරිපථ සංකේතය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ එකක්. يعني මෙයාගේ ඇතුලේ ඉන්න කෙනාගේ පරිපථ සංකේතය තමයි මම මේ අඳින්න යන්නේ. පැහැදිලිද? පරිපථ සංකේතය අඳින්න යන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි එයාගේ පරිපථ සංකේතය එන්නේ.
ඔන්නෝම එකක් තියෙනවා. හරි. එතකොට මේ අග්‍ර පහ මෙන්න මේ ඔය 1 2 3 4 5 6 7 8 කියලා අග්‍ර 8ක් දැම්මනේ. අනේ අග්‍ර 8න් එළියට එන 5 දෙනෙක් තමයි මේ ඉන්නේ. හරිද? මේක නිකන් තියෙන අග්‍රයක් තියෙනවා, වැඩ කරන නැති අග්‍රයක් තියෙනවා. එතකොට ඒකෙන් එළියට එන 5 දෙනෙක් තමයි මේ අතර තියෙන්නේ. එතකොට මේ 5 දෙනා තමයි ඔයාලා දැනගන්න ඕනේ. පැහැදිලිද? මෙයා තමයි මෙයාගේ ඇතුලේ ඉන්නේ. හරි නේද? හරි. මේ අවශ්‍ය කටයුතු උනේ මේව ලියා ගන්න. මෙයාගේ පෙනුම තමයි ඔය තියෙන්නේ. හරි. right. මම දැන් එනවා මෙයාගේ පරිබද්ධ සංකේතය පැත්තට. මෙයාගේ පරිබද්ධ සංකේතය ගත්තාම මෙන්න මේ අග්‍ර දෙක. හරිද? මෙන්න මේ අග්‍ර දෙක ගත්තාම මේ අග්‍ර දෙක තමයි සාමාන්‍යයෙන් මෙයාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන බාහිර වෝල්ටේජ් ප්‍රභවය සම්බන්ධ කරන්න තියෙන්නේ. පැහැදිලිද? බාහිර වෝල්ටේජ් ප්‍රභවය සම්බන්ධ කරන්න තියෙන්නේ මෙන්න මේ අග්‍ර දෙකට. පැහැදිලිද? හරි. හිතන්න මෙතනට ධන VS එක විල සප්ලයි එකේ ධන අග්‍රය දෙනවා මෙතනට. මෙතනට ඍණ අග්‍රය දෙනවා කියලා. හරිද? ධන සහ ඍණ අග්‍ර දෙක උතන්ට දෙනවා. ඊට පස්සේ මෙතන ධන නම් තියෙන්නේ. මතක තියාගන්න මෙතන තියෙන්නේ ඍණ. මෙතන තියෙන්නේ ධන. පැහැදිලිද? ඒ කියන්නේ ඍණ පැත්තේ ධන තියෙනවා, ධන පැත්තේ ඍණ තියෙනවා. يعني මේ දෙන මාරුවෙන් මාරුවට තමයි එන්නේ. මෙන්න මේ අග්‍ර දෙක මොනවාද? දැන් මෙතනයි ධන ඍණ දීවිලා ආයි මොකද්ද ධන ඍණ මෙතනක් තියෙන්නේ. මෙතනට තමයි සම්පූර්ණයෙන්ම දෙනවා කියන්නේ මොකද්ද? අර මේ ඔප් ඇම්ප් එක කියන එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අර බාහිර විද්‍යුත් ප්‍රභවය සම්බන්ධ කරන්නේ මෙතනට. මෙන්න මෙතනට තමයි අපිට වර්ධනය කරගන්න අවශ්‍ය කරන සිග්නල් එක දෙන්නේ. පැහැදිලිද? අපිට වර්ධනය කරගන්න අවශ්‍ය කරන සිග්නල් එක දෙන්නේ මෙන්න මෙතනට. ඒකින්ද මේවට කියනවා අපි ප්‍රධාන අග්‍ර කියලා. ඉන්පුට් එක. හරිද? ඉන්පුට් එක දෙන්නේ මෙන්න මෙතනට. මේ අග්‍ර දෙකට. හරිද? මේවට අපි කියනවා ප්‍රධාන අග්‍ර කියලා. හරිද? මේ ප්‍රධාන අග්‍ර. මේ ප්‍රධාන අග්‍ර. මේ ප්‍රධාන අග්‍ර වලින් මෙන්න මෙයාට අපි කියනවා. මෙයාට අපි කියනවා මේක ධනනේ. ඒවට අපි කියනවා මේ අපවර්ධනය නොවන අග්‍රය කියලා. අපවර්ධනය නොවන අග්‍රය. හරිද? අපවර්ධනය නොවන අග්‍රය කියලා කියනවා. මෙයාට ඍණින්ද අපවර්ධනය වන අග්‍රය කියලා කියන්නේ. අපවර්ධනය වන අග්‍රය. හරි. මේකට non inverting input එක කියලා කියන්නේ මේක inverting input එක කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඒ කියන්නේ මේක අපවර්ධනය නොවන එක, මේක අපවර්ධනය වන එක. හරිද? අපවර්ධනය වන එක. එනේ මේක තමයි සම්පූර්ණයෙන්ම මට වර්ධනය වෙලා එළියට එන output එක වෙන්නේ. පැහැදිලිද? මේ අග්‍රයෙන් තමයි මගේ වර්ධනය වෙච්ච සිග්නල් එක මම එළියට ගන්නෙ. ඒකින්ද ඒක තමයි V out එක කියලා කියන්නේ. පැහැදිලිද? මේ දෙන V in එක. හරිද? මේ දෙන V in එක. මෙතන තමයි මම ඉන්පුට් එක විදියට සිග්නල් එක දෙන්නේ. මේ අග්‍ර දෙකටම දෙනවා. එතකොට මෙතනින් තමයි මගේ වර්ධනය වෙච්ච සිග්නල් එක එළියට ගන්න. හරි? මේ out එක. පැහැදිලිද? right. එතකොට මේක ප්‍රධාන අග්‍ර ටික, මේක ප්‍රතිදානය. මේක ප්‍රතිදාන අග්‍රය. හරි? මේක ප්‍රතිදානය. පැහැදිලිද? output එක. right. ඔය දෙන්නේ සම්පූර්ණයෙන්ම මෙයාගේ පරිබද්ධ සංකේතය. පරිබද්ධ සංකේතය. හරිද? right. එතකොට දැන් ඔක කොහොම කිව්වට එකපාර තේරෙන්නේ නැහැ ටිකක් සංකීර්ණයි වගේ නා මේක කියන්න හොඳම තව දෙයක්. මෙන්න මේක. දැන් මෙතන මොකටද මේ බාහිර වෝල්ටේජ් ප්‍රභවයක් සම්බන්ධ කරලා දෙන්නේ? වෝල්ටේජ් ප්‍රභවයක් ඇයි සම්බන්ධ කරලා දෙන්නේ? හේතුව මෙන්න මේකයි. මම කිව්වා මේ ඔප් ඇම්ප් එක නැත්නම් IC එකක් නිර්මාණය කරන්නේ මොනවා අන්තර්ගත කරලාද? ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් මිලියන ගාණක් හෝ බිලියන ගාණක් ඇතුලේ අන්තර්ගත කරලා තමයි මෙයාව නිර්මාණය කරන්නේ. එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටරයක් ගත්තාම ඒවා අර ක්‍රියාකාරී ප්‍රදේශයට ගේන්න අපි මොකක් හරි වෝල්ටේජ් එකක් දෙන්න ඕනනේ. මතක නේද? හරි කියන්නේ අර විභවය මොකද පාදම සහ විමෝචකය කියන අග්‍රය පෙරනඹුරු කරලා ඊට පස්සේ මේ පාදම සහ අර සංග්‍රහකය කියන එක පසුනඹුරු කරලා අර ඒ වගේ යාගේ අග්‍ර වලට මොනවද දෙන්න ඕනද? ඒ අග්‍ර වලට විභවාන්තර දෙන්න ඕනනේ. යා ක්‍රියාත්මක වෙන්නේ. යා ක්‍රියාකාරී ප්‍රදේශයට ගේන්නේ. ඒවට මොනවද දෙන්න ඕනද? වෝල්ටේජ් සප්ලයි එකක් දෙන්න ඕන. පැහැදිලිද? අන්න ඒ ට්‍රාන්සිස්ටර් ටික ක්‍රියාකාරී අවස්ථාවට ගේන්න තමයි මෙන්න මේ විදිහට බාහිරින් අපි වෝල්ටේජ් තාපකයක් සම්බන්ධ කරන්නේ. ඒ ටික වැඩ කරන තත්ත්වෙට ගේන්නේ මේ රන් කරලා පටන් ගන්න ඕන වැඩි. පැහැදිලිද? ඒ හින්දා ඒ ටික රන් කරවන්න තමයි සම්පූර්ණයෙන්ම මේ විදිහට බාහිර සප්ලයි එකක් දීලා දෙන්නේ. වැඩි පැහැදිලිද? right. එතකොට ඒ විදිහට බාහිර වෝල්ටේජ් අප්‍රමයක් දීලා මෙයාව වැඩි පටන් අරගෙන ඊට පස්සේ මේ අග්‍ර දෙකට මට වර්ධනය කරගන්න අවශ්‍ය කරන සිග්නල් එක දෙනවා. පැහැදිලි සිග්නල් එක දෙනවා. කියන මොකක් හරි ඉන්පුට් එකක් දුන්නාම අර මේ පැත්තෙන් අවුට්පුට් එකක් විදිහට එළියට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් මේ ඉන්පුට් එක ගැන කතා කරොත් එහෙම. හරි ඉන්පුට් එක ගැන කතා කරොත් එහෙම. අපි හිතුවොත් මේ ධනාග්‍රයේ විභවය ධනාග්‍රයට දෙන විභවය V1 කියලා සහ ඍණාග්‍රයට දෙන විභවය V2 කියලා. හරි. හැම වෙලේම මෙයා මෙතන ඉන්පුට් එක විදිහට ගන්න නැත්නම් මේ ප්‍රධානීය විදිහට ගන්නේ මෙන්න මේ දෙන්නා අතර තියෙන විභව වෙනස. පැහැදිලිද? මේ දෙන්නා අතර තියෙන විභව වෙනස තමයි මෙයා හැම වෙලේම ඉන්පුට් එකක් විදිහට ගන්නෙ. වැඩේ පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රධානයක් විදිහට ගන්න මේ දෙන්නාගේ විභව වෙනස. හරිද? වෝල්ටේජ්
වෙනස තමයි ගන්න. එහෙනම් මෙතන Vin එක මට ලියන්න පුළුවන්. මතක තියාගන්න Vin එකේ හැම වෙලේම ලියවෙන්නේ අර ධන අග්‍රේ විභවයෙන් ඍණ අග්‍රේ විභවයේ අඩු වෙලා එන උත්තරේ. පැහැදිලිද? ඒ කියන්නේ V1 ඍණ V2 එක තමයි හැම වෙලේම මෙතන මෙයාගේ වෝල්ටේජ් ඉන්පුට් එක විදිහට මෙයා සලකන්නේ. හරි පැහැදිලිද? right. ඊළඟ කතාව. දැන් ඔයා හිතන්න අර විදිහට සප්ලයි එක දීලා. හරිද? අර විදිහට සප්ලයි එක දීලා. එතන මෙහෙම අග්‍ර දෙක තියෙනවා. අග්‍ර දෙක තියෙනවා. එතන ඍණ VS, එතන ධන VS. එතන පොඩයි ඉතින් මම කේස් එකක් කියනවා. ඕරන් නැහැ විකාල. හරි. දෙදින අවුට්පුට් එක. හරිද? හිතන්න. දැන් මේක ධන මෙතන ඍණ මෙතන ධනනේ. හරිද? හරි. ඔයා හදිසියෙවක්වත් ඍණාග්‍රයට වඩා ධනාග්‍රයට වැඩි විභවයක් දුන්නොත්. හරි. ඍණාග්‍රයට වඩා වැඩි විභවයක් දුන්නොත් ධනාග්‍රයට. ඒ කියන්නේ සරලවම එයා එතකොට මේක ඉන්පුට් එක විදිහට සලකන්නේ. ඒ කියන්නේ ප්‍රධානත්වය දෙන්නේ හැම වෙලේම වැඩි විභවය දෙන්නේ කොතනද කියන්නේ කොතනද අන්නේ අග්‍රයට තමයි මෙයා හැම වෙලේම මූලිකත්වය දෙන්නේ. වැඩි පැහැදිලි මූලිකත්වය දෙන්නේ හැම වෙලේම අර වැඩි විභවය හම්බෙන අග්‍රයට තමයි මූලිකත්වය දෙන්නේ. එයා තමයි මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ. පැහැදිලිද? ඒකට ඔයා මෙතන V2ට වඩා V1ට වැඩි විභවයක් දුන්නොත් මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ V1 එක. මෙයාට වඩා මෙයාට වැඩි විභවයක් දුන්නොත් මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ මේක. පැහැදිලි ඍණාග්‍රය. හරිද? right. ඉතින් පළවෙනි අවස්ථාවේදී මම මෙතන මෙන්න මේ ධනාග්‍රයට. හරිද? ධනාග්‍රයට වැඩි විභවයක් දෙනවා. ඒ කියන්නේ මෙතනට සිග්නල් එකක් දෙනවා කියලා දන්නේ. හරිද? මෙතන මොකක් කරේ සිග්නල් එකක් දෙනවා. Vin එකක් මෙතනට දෙනවා. හරිද? Vin එක මෙතනට දෙනවා. Vin එක මෙතනට දෙනවා කියලා මෙන්න මේ වගේ සිග්නල් එකක් මෙතනට දෙනවා කියලා අන්නම එකක්. ඒ කියන්නේ උඩ පහළ යන ඔන්න ඔයගේ සිග්නල් එකක් දුන්නාම හරිද? ඔය වගේ සිග්නල් එකක් මෙයාට දුන්නාම දැන් මේක ඇවිල්ලා මොන අග්‍රේටද මේ වැඩි විභවය දීලා තියෙන්නේ? මොන අග්‍රේටද මේ සිග්නල් එක දීලා තියෙන්නේ? හරියටම අපවර්තනයේ නොවන අග්‍රේට දීලා තියෙන්නේ. එතකොට ඔයා යම් කිසි සිග්නල් එකක් අපවර්තන නොවන අග්‍රේට දෙනවා නම් අපවර්තන නොවන අග්‍රේට දෙනවා නම් ඒ සිග්නල් එක කිසිම වෙනසක් නැතුව කෙලින්ම වර්ධනය කරලා එහා පැත්තෙන් මඩ එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම හැරීමක් නැතුව කිසි වෙනසක් නැතුව කෙලින්ම අර වර්ධනය වෙච්ච ඒ જાතියේම සිග්නල් එකක් මඩ එළියට ගන්න පුළුවන්. වැඩි පැහැදිලිද? හරිද? හරි ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ ටයිප් එකේ ප්‍රස්තාරයක් තමයි ඔයාලට. ඒ කියන්නේ සිග්නල් එකක් තමයි ඔයා ඉන්පුට් එක විදිහට මෙතනට දුන්නේ. හරිද? එහෙනම් ඔයාලට මෙතනින් ලස්සනට එළියට ගන්න පුළුවන් වර්ධනය වෙච්ච ඒ જાතියේම සිග්නල් එකක්. පැහැදිලිද? V out එක විදිහට මෙතනින් ඔයාලට ලස්සන ඒ જાතියේම වර්ධනය වෙච්ච සිග්නල් එකක් එළියට ගන්න පුළුවන්. හරිද? ඒ විදිහේම එකක් තමයි හම්බෙන්නේ. හරිද? මේකෙත් උඩ පැත්තේ මේ කළු කරපු જાතිය උඩ පැත්තට තියෙන සිග්නල් එකක් ආවේ. මේකෙත් අවුට්පුට් එකෙත් උඩ පැත්තට කළු කරපු જાතිය සිග්නල් එකක් තමයි එළියට එන්නේ. හරි පැහැදිලිද? right. ඊට පස්සේ දෙවැනි එක. ඔය ඇවිල්ලා අපවර්තන නොවන අග්‍රේට මම සිග්නල් එකක් දුන්නොත් වෙන වැඩි. හරිද? ඒ විදිහම මම අපවර්තනයේ වෙන අග්‍රේට දුන්නොත් මොකද වෙන්නේ? අපවර්තනයේ වෙන අග්‍රේට සිග්නල් එකක් දුන්නොත් මොකද වෙන්නේ? හරිද? මෙයා දන්න මෙයා වෙන. මෙතන වෝල්ටේජ් සප්ලයි එක තියෙනවා. මෙතන ධන VS, මෙතන ඍණ VS, මෙතන ධනාග්‍රේ, මෙතන ඍණ අග්‍රේ. හරි නේද? ඒ කියන්නේ අපවර්තනයේ නොවන එක සහ අපවර්තනයේ නොවන සහ අපවර්තනයේ වෙන. හරිද? හිතන්න මේක මෙයාව භූගත කරලා තින්නේ මෙයාව භූගත කරලා තින්නේ මේකේ දැන් ධනාග්‍රේ භූගත කරලා ගණිත පැත්තට දාන්න මේකේ ධනාග්‍රේ භූගත කරලා ඍණාග්‍රේට සිග්නල් එකක් දුන්නොත් හරි ඍණාග්‍රේට දැන් දෙනවා සිග්නල් එකක් Vin එක දෙනවා ඍණාග්‍රේට ඒ කියන්නේ අපවර්තනයේ වෙන එකට දෙන්නේ හරි අපවර්තනයේ වෙන එකට සිග්නල් එක දුන්නොත් මොකද වෙන්නේ බලන්න ඔන්න අර જાතියම සිග්නල් එකක් අපවර්තනයේ වෙන එකට දෙනවා හරි කොහොමද දුන්නාම මේකෙන් එළියට හම්බෙන්නේ දැන් මේක අපවර්තනය වෙනවනේ ඒ කියන්නේ අනිත් පැත්ත ගහනවා සම්පූර්ණයෙන් හරිද අනිත් පැත්ත ගහලා තමයි මට සිග්නල් එක එළියට එන්නේ දැන් මුලින්ම ආවේ මේකේ උඩ පැත්තෙන් එකක් උඩ පැත්තෙන් පල්ස් එකක් ඇවිල්ලා යට පැත්තට ගිහලා ආයි උඩ පැත්තට ආයි යට පැත්තට එහෙම නෙන්නේ හරි මේක එළියට එන කෙනා ගත්තාම මුලින්ම එන්නේ ඔක අනිත් පැත්ත හැරිලා හරි V out එක විදිහට දැන් එන්නේ එළියට අනිත් පැත්ත හැරිච්ච සිග්නල් එකක් හරි අනිත් පැත්ත හැරිච්ච සිග්නල් එකක් තමයි එළියට එන්නේ මුලින් ආවේ උඩ පැත්තෙන් එන්නේ සිග්නල් එකේ එන්නේ ආව යට පැත්තෙන් හරි ඔන්නම තමයි සිග්නල් එක එන්නේ වැඩි පැහැදිලි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරලා තමයි ඔයාලට මෙයාව හම්බෙන්නේ. හරි පැහැදිලිද? ඔන්න අපවර්තනයේ වෙන එකට සහ අපවර්තනයේ නොවන එකට ඔයා සිග්නල් එකක් දුන්නාම වෙන වැඩි. කරන්නේ ඔක තමයි මේ අපවර්තනයේ වෙන සහ අපවර්තනයේ නොවෙනවා කියන එකේ තේරුම. අනිත් පැත්ත ගහනවද නැද්ද කියන එක. වැඩි පැහැදිලිද? මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා මෙයාගේ කලාව හරියටම අංශ 180කින් හැරිලා එළියට එනවා කියලා. හරි? එතන තේරුම හරියටම මෙයාගේ කලාව අංශ 180කින් හැරිලා එළියට එනවා කියන එක. මෙයාව සම්පූර්ණයෙන් මුළුමනින්ම අනිත් පැත්ත හරවලා, ඒ කියන්නේ 180කින් හරවලා තමයි මේ සිග්නල් එක එළියට ඇවිල්ලා තියෙන්නේ. වැඩි තේරුණාද? right. ඊට පස්සේ
ඔන්න ඕක තමයි අග්‍ර දෙකේ තේරුම. ඔන්න දැන් මම හිතන්නේ පොඩි අදහසක් එන්නදී මේ අපවර්තන අග්‍රය සහ අපවර්තන නොවන අග්‍රය වගේම මෙයා ඉන්පුට් එකක් ගන්න විදිය. හරිද? කියන්නේ මේ කාර්යාත්මක වර්ධකේ කොහොමද ප්‍රධානයක් අඳුරගන්නේ? හරිද? ප්‍රධානයේ විදිහට හැම වෙලේම මෙයා අඳුරගන්නේ මේ අග්‍ර දෙකෙන් ඔයා මොන අග්‍රයටද වැඩි වෝල්ටේජතාවයක් දීලා තින්නේ? එයා ඒක තමයි ඉන්පුට් එක විදිහට සලකන්නේ. වැඩි පැහැදිලිද? right. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අපිට මේ කාර්යාත්මක වර්ධකය ගත්තාම මේ කාර්යාත්මක වර්ධකය අපිට මේ මොකක් හරි පරිපථයක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරිද? යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරිද? ඒකේ ඒ ආකාර දෙක තමයි එකක් විවෘත කුඩු අවස්ථාව අනිත් එක සංවෘත කුඩු අවස්ථාව. පැහැදිලි විවෘත කුඩු අවස්ථාවයි සංවෘත කුඩු අවස්ථාවයි. හරිද? ওই දෙක තමයි ඔය ඇත්තටම ඉගෙන ගන්න තියෙන ප්‍රධාන වශයෙන්ම. මේ දෙක ඉගෙන ගත්තාම කාර්යාත්මක වර්ධකය කතාව ඉවර වෙනවා. පැහැදිලිද? ඒකට දැන් මූලික කතා ටික කිව්වා. මේ අග්‍ර ටික ගැන පොඩි අදහසක් දුන්නා. දැන් යන්නේ සම්පූර්ණයෙන්ම මෙයාව සර්කිට් එකකට මට සම්බන්ධ කරන්න පුළුවන් විදි ටික ගැන කතා කරන්නද? පැහැදිලිද? හරි. එකෙන් පළවෙනි එක අපි කතා කරොත් ඒක තමයි විවෘත කුඩු අවස්ථාව. හරිද? විවෘත කුඩු අවස්ථාව. ඊට අපි ඕපන් ලූප් කියලා කියනවා. ඕපන් ලූප් සර්කිට් එකක් නැත්නම් විවෘත කුඩු අවස්ථාව. මේ විවෘත කුඩු අවස්ථාව කියන්නේ මොකක්ද? හරි. මොකද්ද විවෘත කුඩු අවස්ථාව කියලා කියන්නේ? හ්ම්? විවෘත කුඩු අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් කාර්යාත්මක වර්ධකය ගත්තාම මේකේ කැලි කීයක් තියෙනවද? කැලි කියන්නේ අග්‍ර පහක් තිබ්බනේ. නේද? අග්‍ර පහක් තිබ්බනේ. මෙන්න කාර්යාත්මක වර්ධකය. මේක ගමු අපි ධන VS මෙතන ඍණ VS මෙතන ධන ප්‍රදානය මේක ඍණ ප්‍රදානය නැත්නම් අපවර්තන නොවන ප්‍රදානය සහ අපවර්තන වෙන ප්‍රදානය. හරි. මෙන්න මේ විදිහට දැන් මේකේ තියෙන්නේ අත්‍තරම කාර්යාත්මක වර්ධකය විතරයි නේ. මෙතන වෙන මොනවා හරි මේ අග්‍ර වලට සම්බන්ධ කරලා දිනවද නැහැ. හරිද? අන්න ඒ වගේ මේ අග්‍ර වලට කිසිම බාහිරින් ප්‍රතිරෝධයක් නිකන් ඩයෝඩ් එකක් ඩයෝඩ් නෙමෙයි ප්‍රතිරෝධයක් ධාරිත්‍රකයක් ඒ වගේ මුකුත්ම සම්බන්ධ කරලා නැතුව අමු අමුවේ කාර්යාත්මක වර්ධකයේ විතරයි නම් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ විවෘත කුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයක් කියලා. විවෘත කුඩු අවස්ථාවේ ඕපන් ලූප් එකක් තියෙන. වෙන කිසිම දෙයක් මෙයත් එක්ක සම්බන්ධ කරලා නැහැ. අමු අමුවේ කෙලින්ම මේ කෙලින්ම කාර්යාත්මක වර්ධකය අරගෙන ඉන්පුට් එකක් දීලා ඉන්පුට් එකක් දීලා අවුට්පුට් එකක් එළියට ගන්න අවස්ථාව තමයි අපි විවෘත කුඩු අවස්ථාව කියලා කියන්නේ. එහෙනම් ඒකට තේරෙනවා සංවෘත කුඩු අවස්ථාවේදී එහෙනම් මොනවා වෙනවද? සංවෘත කුඩු අවස්ථාවේදී ඒ කියන්නේ මේ අග්‍ර වලට එක එක තව තව මොනවා හරි සම්බන්ධ වෙන ඇතියවු. ඒක තමයි වෙන්නේ. වැඩේ පැහැදිලිද? තව තව අර ප්‍රතිරෝධ අනම්මනම් මේකට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? ප්‍රතිරෝධ අනම්මනම් සම්බන්ධ වෙනවා. හරිද? right. එතකොට මුලින්ම අපි කතා කරන්නේ විවෘත කුඩු අවස්ථාව. මේක විවෘත කුඩු අවස්ථාව. හරි විවෘත කුඩු අවස්ථාව. හරිද? right. විවෘත කුඩු අවස්ථාව ගත්තාම මේක දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේකේ ඉන්පුට් එක විදිහට ගන්න මොකද්ද? මෙයාගේ Vin එක විදිහට ගන්න හැම වෙලේම මෙයා එන්න මේ අග්‍ර දෙක අතර විභවාන්තරය. හරිද? අග්‍ර දෙක අතර විභවාන්තරය. මම හිතන්නම් මේක V1 පළමුවට ගත්තා මේක V2. එතකොට මෙතන මෙයා හැම වෙලේම Vin එක විදිහට සලකන්නේ අර අපවර්තන නොවන අග්‍රයේ විභවයෙන් අපවර්තනීය වන අග්‍රයේ විභවය අඩු කරාට පස්සේ නේ උත්තරේ. නැත්තම් සරලව මෙන්න මේ අග්‍ර දෙකට දෙන විභවාන්තරවල අගය. ඒ කියන්නේ විභවාන්තරේ කොච්චරක්ද ඒ විභව වෙනස තමයි මෙයා ඉන්පුට් එකක් විදිහට සලකන්නේ. ඒක තමයි වර්ධනය කළා මට අනිත් පැත්තෙන් එළියට දෙන්නේ. හරිද? P out එකක් විදිහට එළියට දෙන්නේ. හරි නේද? right මේ විවෘත කුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයේ පොඩි අවුලක් තියෙනවා. පැහැදිලිද? විවෘත කුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකය ගත්තාම ඒකේ පොඩි අවුලක් තියෙනවා. පොඩි නෙමෙයි මේක ලොකු අවුලක් ඇත්තටම. මේක වර්ධකයක් කිව්වට මේක වර්ධකයක් තමයි. හැබැයි මේ වර්ධකය මේ අර මොකක් මේ විවෘත කුඩු අවස්ථාවේදී මට පාලනයකින් තොරව අම්බාන ලොකු විදියට වෝල්ටේජ් එක වර්ධනය කරන જાතිය පරිපථයක් තමයි ওই විවෘත කුඩු අවස්ථාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කිසිම පාලනයකින් තොරව අති විශාල ප්‍රමාණයකින් මෙතනට දෙන ඉන්පුට් එක ලොකුවටම වර්ධනය කරලා මේ පැත්තෙන් එළියට දෙනවා. ඒක මට පාලනය කරන්න බෑ. පැහැදිලිද? පාලනය කරන්න බෑ. කිසිම පාලනයකින් තොරව හරි ළඟයි මේ සර්කිට් එක. හරිද? එතකොට මේ විවෘත කුඩු අවස්ථාවේ තියෙන අවුලක් තමයි යන්නේ ඒක. හරිද? අපි මේකෙදි කතා කරනවා මේ වෝල්ටීයතාලාභය කියලා එකක් ගැන. වෝල්ටීයතාලාභය. මොකද්ද වෝල්ටීයතාලාභය කියන්නේ? වෝල්ටේජ් ගේන් එක කියලා කියන්නේ අපි ඒකට වෝල්ටීයතාලාභය. ඒකට අපි සාමාන්‍යයෙන් A නෝට් කියලා දානවා. වෝල්ටීයතාලාභය A නෝට්.
සරලවම තේරෙන වෝල්ටේජ් ලාභය. ලාභයක් ගන්න කොහොමද? ලාභයක් කියලා කියන්නේ අපි මොනවා හරි දෙයකට වැය කරපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මට එළියට එනවා නම් ඒක තමයි ලාභයක් කියලා කියන්නේ. වැඩේ පැහැදිලිද? ලාභයක් කියලා කියන්නේ ඒකනේ. අපි මොනවා හරි දැන් මොනවා හරි බඩුවක් විකුණනවා කියලා දන්නකො. එතකොට ලාභයක් කියලා කියන්නේ මොකක්ද? මම මොකක් හරි අයිටම් එකකට වියදම් කරපු ප්‍රමාණයට වඩා මට ලොකු ලාභයක්, ඒ කියන්නේ ලොකු මුදලක් ආයෙ අනිත් පැත්තට හම්බ වෙනවා. ඒකනේ ලාභය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේකේ වෝල්ටේජ් ලාභය කියලා කියන්නේ අන්න ඒ වගේ අදහසක්. මම පොඩි වෝල්ටේජ් එකක් දීලා ලොකු වෝල්ටේජ් එකක් එළියට ගන්නවා. එතකොට ලාභය වෙන්නේ මොකද්ද? ලාභය වෙන්නේ මෙන්න මේ එළියට ආපු වෝල්ටේජ් එක මම දීපු වෝල්ටේජ් එක වගේ කොච්චර ගුණයක්ද? ඒක තමයි ලාභය වෙන්නේ. පැහැදිලිද? මම දීපු ප්‍රමාණය වගේ කොච්චර ගුණයක් ලොකු එකක්ද මට එළියට ආවේ? ඒක තමයි ලාභය වෙන්නේ. වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් වෝල්ටේජ් ගේන් එක නැත්නම් අපි කියන වෝල්ටේජ් ලාභය කියලා කියන්නේ V out එක වෙදීම V in එක. හරි. V out එක වෙදීම V in එක තමයි ඔය වෝල්ටේජ් ලාභය කියලා කියන්නේ. වැඩේ පැහැදිලිද? right. එතකොට මේක තව විදිහකට ලියුවොත් එහෙම V out එක වෙදීම V in කියලා කියන්නේ අන්න අර V1 වෙන V2 එක. හරිද? කොහොම තමයි ওই V out එක කියන එක ලියවෙන්නේ. හරිද? ඔන්න වෝල්ටේජ් ලාභය ලියවෙන විදිය. සරලම ඔළුවට දාගන්න වෝල්ටේජ් ලාභය කියලා කියන්නේ අර සාමාන්‍ය ලාභයට තියෙන අදහසම තමයි. නිකන් ලාභයක් කියලා කියන්නේ අන්න ඒකම තමයි. මම මෙච්චරක් වියදම් කළා මෙච්චරක් එළියට ගත්තා. එතකොට වියදම් කරපු ප්‍රමාණය වගේ කී ගුණයක් මට ආයෙ එළියට හම්බුණාද? ඒක තමයි ලාභය වෙන්නේ. හරි නේද? right. ඔන්න වෝල්ටේජ් ලාභය ලියවෙන විදිය. එතකොට මම කියවනේ මේ සර්කිට් එක හරි දඟයි කියලා. ඒ කියන්නේ මේ විවෘත කුඩු අවස්ථාවේ කාර්යකාරණක වර්ධකය හරි කිතුවක්කාරයි. කිසිම කියන දෙයක් අහන්නේ නැහැ. හරිද? කියන දෙයක් අහන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනට දෙන එනම චූටි වගේක් වුණත් මෙයා ලොකු ප්‍රමාණයකින් අනිත් පැත්තට වැඩි කරලා දෙනවා. ඒකෙන්ද අපි කියනවා මෙයාගේ විවෘත කුඩු අවස්ථාවේ වෝල්ටේජ් ලාභය මෙන්න මෙච්චර වගේක් කියලා. හරිද? විවෘත කුඩු අවස්ථාවේ වෝල්ටේජ් ලාභය මෙන්න මේ වගේ ලොකු වගේක් වෙනවා. 10 5. හරිද? 10 5ක් 10 6ක් වගේ ප්‍රමාණයක් ලොකු විදියකට මෙයා වර්ධනය කරලා දෙනවා සම්පූර්ණයෙන්ම මෙතනට දෙන සිග්නල් එක. මේක පැහැදිලිද? සාමාන්‍ය ප්‍රසිද්ධ ගාන තමයි 10 5 කියන එක. 10 6ක් දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්. හරි නේද? ඔන්න ඒ වගේ ලොකු පරාසයක මෙයාට වෝල්ටේජ් දාලා වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා මොන අවස්ථාවේදීද? විවෘත කුඩු අවස්ථාවේදී. හරි නේද? එතකොට පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙන්න මේක. මෙයාට දෙන චූටි මගයක්. මෙයාට දෙන චූටි මගයක් ගත්තාම ඒක ලොකුවටම වර්ධනය කරලා දෙන හින්දා මට අවශ්‍ය ප්‍රමාණයකට මෙයාව වර්ධනය කරගන්න දැන් හැම වෙලේම මෙයා වර්ධනය කරන්න බෑ උපරිම ලෙවල් එකට එකපාර වර්ධනය කරලා දානවනේ. එතකොට පාලනයක් කරන්න බෑ. අතර මැද්දේ මට ඕමනා කරන යම්කිසි පොඩි ප්‍රමාණයකට වර්ධනය කළා මට සිග්නල් එකක් එළියට ගන්න බෑ. පැහැදිලිද? ඊළඟ කාරණේ තමයි මෙයාට කොච්චර වර්ධනය කිරීමේ හැකියාවක් තිබ්බත්. දැන් වෝල්ටේජ් දාලා ලාභය ගත්තාම ලාභයේ අදහස ගත්තාම එයාට හිතෙන්නේ මෙතනින් මම වෝල්ටේජ් එකක් දුන්නොත් වෝල්ට් එකක් දුන්නොත් එකක විභවාන්තරයක් දුන්නොත් මෙතනින් වෝල්ට් ලක්ෂයක් එනවා කියන එකනේ. 0.5 කියන්නේ ලක්ෂයයිනේ. හරිද? එතකොට වෝල්ට් ලක්ෂයක් එළියට එනවා. හරිද? ඔයාලට හිතෙන්නේ නිකන් ඒක මාර වැඩක් වගේ ගන්නෙ. නේද? වෝල්ට් එකක් දීලා. නිකන් වෝල්ට් ලක්ෂයක් එළියට ගන්නවා කියලා කියන්නේ. හරිද? නිකන් මිනිහෙක් මරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැද්ද? වෝල්ට් ලක්ෂයක් කියලා කියන්නේ නේද? එතකොට ඇම්පියර් එක මේ සෝරි වෝල්ට් එකක් වගේ අර චූටි බැටරි එකකින් දෙන අර චූටි පෙන්ටෝඩ් කැලෙන් හම්බෙන්නේ 2.5ක් වගේ. එතකොට මේ බැටරි කැලලක් වගේ එකක් පාවිච්චි කරලා මිනිහෙක් මරතේ. හරිද? මේ වගේ අදහසක් නේ ඔයගොල්ලෝ වලට එන්නේ බැටරි කැලලක් සම්බන්ධ කරනවා මේක දෙක වලට. මේ පැත්තෙන් එළියට වෝල්ට් ලක්ෂයක් විතර එළියට ගත්තේ. හරිද? ඒක 10 5 ගුණයක් එළිය ලොකු වෙලා එන්නේ. හරිද? ඒකට නිකන් ඇල්ලුවත් මැරලා යන සීන් එකක් නෙවෙයි. එතකොට ඔයාලට එහෙම හිතුණාට ඇත්තටම මේ කාර්කාත්මක වර්ධකයට මෙච්චර ලොකු වෝල්ටේජ් දාලාවියක් තිබ්බට එයාට එච්චර වර්ධනය කරන්න හැකියාවක් නැහැ. ඇත්තට වර්ධනය කරන්න හැකියාව තිබ්බට මේ කාර්කාත්මක වර්ධකයේ පොඩි ලක්ෂණයක් තියෙනවා. එයාට කවදාවත් මෙයාගේ අවුට්පුට් එක මෙන්න මේ සප්ලයි වෝල්ටේජ් එක පනින්න බෑ. පැහැදිලිද? ඔක තමයි තියෙන ලක්ෂණය. ඒ කියන්නේ කිසිම කාරකාත්මක වර්ධකයකට කොච්චර වෝල්ටේජ් එක වර්ධනය කිරීමේ හැකියාවක් තිබ්බත් හරිද? කොච්චර වෝල්ටේජ් දාලාභයක් තිබ්බත් එයාට කවදාවත් මෙන්න මේ ප්‍රතිදාන වෝල්ටේජ් දාවේ යගේ මෙන්න මේ අර සප්ලයි වෝල්ටේජ් එකේ පන්න ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එකේ යගේ යම්කිසි අගයක් අනිවාර්යෙන් අපි දෙනවානේ. එතකොට බැටරි කෑල්ලක් හරි මොකක් හරි එකක් සම්බන්ධ කරලා බාහිර වෝල්ටේජ් ප්‍රභවයක් සම්බන්ධ කරලානේ මේ කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක කරවන්නේ. අන්නේ ක්‍රියාත්මක කරවන්න පාවිච්චි කරපු අර වෝල්ටේජ් ප්‍රභවයේ අගය කවදාකවත් පණින්න බැහැ මෙන්න මේ Vout එකට. හැබැයි පැහැදිලිද Vout එන්න පුළුවන් උපරිම වැලියු එක කීයද එනවා? මෙන්න මේ Vs. පැහැදිලිද? Vs ට වඩා වැඩි උත්තරයක් කිසිම වෙලාවක මෙයාට එන්න බෑ. හැබැයි පැහැදිලිද? හරිද? එතකොට Vout එන්න පුළුවන් මැක්සිමම් වැලියු එක. හරිද? Vout එන්න පුළුවන් මැක්සිමම් වැලියු එක ඉන්නේ කීයද? Vout එක. හරිද? Vout එකට එන්න පුළුවන් මැක්සිමම් වැලියු එක. ඒ කියන්නේ වැඩිම වැලියු එක එන්නේ මොකද්ද? අර Vs. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එකේ යගේ පන්න ගන්න බෑ කොයි වෙලාවකවත් මෙයාගේ
අවුට්පුට් එකට. වැඩේ පැහැදිලිද? ඔක තමයි පළවෙනිම කාරණා විතරයි වැදගත්ම කාරණා මෙතන තියෙන. හරිද? එතකොට ඔයා මෙතනට මොනාගේ දුන්නත් කවදාකවත් එළියට මීට වඩා වැඩි උත්තරයක් එන්නේ නැහැ. හරිද? රයිට්. ඔන්න දැන් මම යන්නේ පොඩි ප්‍රස්තාරයක් අඳින්න. ඉතින් ප්‍රස්තාරෙන් වාට මේ කියපු කතාව තවදුරටත් පැහැදිලි වෙනවා. හරිද? තවදුරටත් මේ කතාව තව පැහැදිලි වෙනවා මේ අඳින ප්‍රස්තාරයේත් එක්ක. මම මෙයාට දෙන මෙන්න මේ සප්ලයි වෝල්ටේජ් එක නැත්නම් ඉන්පුට් වෝල්ටේජ් ඉන්පුට් එකත් එක්ක මෙයාගේ වෝල්ටේජ් අවුට්පුට් එක ප්‍රස්තාරගත කරන්න යන්නේ. පැහැදිලිද මොන වගේ හැසිරීමක්ද මෙයාට තියෙන්නේ කියලා බලන්න යන්නේ. හරිද? හරි. ඒ ප්‍රස්තාරය මම මෙතන ඉන්නවා. එදින V in එක. ඒක සමානයි මොකද්ද V1 වෙන V2 න. හරිද? V1 වෙන V2 න. එදින V out එක. V out එක. අවුට්පුට් වෝල්ටේජ් එක. හරිද? හරි. මම කිව්වා දැන් පොඩ්ඩකට කලින්. දැන් මෙයාගේ අම්බාණක් ලොකු වෝල්ටේජ් දාලාභයක් තියෙනවනේ. මෙතනට දෙන වෙනම පොඩි අගයක්. වෙනම චූටි අගයක්. ටක් ගාලා මෙයා මොනවා කරනවද? 10 පස් ගුණයකින් වැඩි කරලා ලොකු උත්තරයක් විදියට මට එළියට දෙනවා. පැහැදිලිද? ඒක නින්දා ඔයාලට තේරෙනවා මේ දෙන්න අතර විභවාන්තරේ වෙනම පොඩි අගයකදී. විභවාන්තරේ දැන් මෙතන බිඳුවනේ තියෙන්නේ. විභවාන්තරේ වෙනම චූටි අගයකදී මෙයා මොකක් කරනවද? ලොකු අගයකට මෙයාව වර්ධනය කරලා දෙනවා. හැබැයි අපි දැන් පොඩ්ඩකට කලින් කිව්වා මේ V out එකට කවදාකවත් කවුරු පනින්න බැරිද? මේ සප්ලයි වෝල්ටේජ් එකගේ පන්න ගන්න බෑ. එහෙනම් ඒ කියන්නේ මෙයාට එන්න පුළුවන් V out එකට එන්න පුළුවන් උපරිම අගය කීයද? VS විතරයි. පැහැදිලි ධන VS සහ ඍණ VS තමයි එන්න පුළුවන් උපරිම වැලියුස් දෙක වෙන්නේ. එන්න පුළුවන් උපරිම වගයන් දෙක ඔය දෙක. ඔය දෙක පහින්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ සීමාව කොයි වෙලාවකද මෙයාට පන්න ගන්න බෑ. පැහැදිලි ඕනෑ මෙයාගේ තියෙන විශේෂත්වය. මේ සීමාව කොයි වෙලාවකවත් පහින්න බෑ. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ V in එකේ පොඩි අගයකදී මෙයා ශනිකව මොකක් කරනවද? පොඩි අගයකදී ශනිකව මෙයා ඉක්මනින් ලොකු අගයකට මෙයාව අරයි යනවා. හරිද? මේකේ පොඩි අගයකදී පොඩි විභවාන්තරයකදී මොකක් කරනවද? අක් ගාලා V out එක සොනා ගන්නවද නේද නෙමෙයි. එයාගේ ලොකු උත්තරයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙතන දෙන V in එක සම්පූර්ණයෙන්ම ලොකු ප්‍රමාණයකින් වැඩි කළා. මෙන්න මෙච්චර ගුණයකින් වැඩි කළා තමයි V out එක හදන්නේ. පැහැදිලිද? ඒකට මෙතන දෙන චූටි අගයක් දෙනිකම 10 5කින් ගුණ කරලා ලොකු අගයකට ගේනවා. ඒ හින්දා මේ ලොකු අගය ඉක්මනින්ම කවුරු දක්වා වැඩි වෙනවා. මෙන්න මේ සප්ලයි වෝල්ටේජ් එකේ අගය දක්වා ශනිකව වැඩි වෙනවා. පැහැදිලිද? ඉතින් එහාට මෙයා V in එක මම කොච්චර වැඩි කරත් මොනවා වෙන්නේ නැද්ද? V in එක කොච්චර වැඩි කරත් ආයේ VS එකට වඩා වැඩි උත්තරයක් වාඩි දෙන්නේ නැහැ. ඒකින්ද ඉතින් එහාට වැඩි උත්තරයක් වාඩි කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්න බෑ. හරි වැරදිද? හරිද? right එහෙනම් එනම ජූඩියාක එකදී මෙයා කට් ගාලා මේ වගේ එයාගේ සැපයුම් වෝල්ටේජාවය දක්වා වැඩි වෙලා එතනින් එහාට නියතව හිටිනවා. පැහැදිලිද? නියතව හිටිනවා. එතකොට දැන් මෙතන මේ කතා කරේ සප්ලයි වෝල්ටේජ් එකේ සප්ලයි වෝල්ටේජ් එක සෝරි මේ මොකද්ද ඉන්පුට් වෝල්ටේජ් එක නැත්නම් ප්‍රධාන වෝල්ටේජාවය ධන අගයන් ගැන තමයි මේ කතා කරේ. ඒ කියන්නේ V1 එක V2 වඩා වැඩි අවස්ථාව. ඒ කියන්නේ සරලවම මෙතනට වඩා මෙතනට වැඩි විභවයක් දීපු අවස්ථාව තමයි මේ යන්නේ. හරිද? දැන් මෙතනට වඩා මෙතනට වැඩි විභවයක් දුන්නොත් මොකද වෙන්නේ? මෙතනට වඩා මෙතනට වැඩි විභවයක් දුන්න ගමන් V1 ඍණ V2 එක ඍණ වෙනවනේ. ඒ කියන්නේ ප්‍රස්තාරේ මේ පැත්තෙන් එන්නේ. මේ පැත්තෙන් එන්නේ. එතකොට මම පොඩ්ඩකට කලින් කිව්වා ඔයා මෙතනට සාපේක්ෂව මෙතනට නම් වැඩි විභවයක් දෙන්නේ. හරිද? මෙතනට සාපේක්ෂව මෙතනට වැඩි විභවයක් දුන්නොත් මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ මේක. එතකොට අවසානයේ මට උත්තරේ විදිහට එන්නේ දීපු જાතියම සිග්නල් එකක්. එතනට ධනාග්‍රේට දුන්නේවා ධන විභවයක් නම් ඔයාලට එළියට එන්නේ ධන ලොකු වෙච්ච විභවයක්. හරිද? ධන ලොකු විභවාන්තරයක් තමයි ඔයාලා එළියට විදිහට එන්නේ. හරිද? එළියට එන්නේ ධන ලොකු විභවාන්තරයක්. හරි ක්ලියර්ද? හරි. එතකොට ධන විභවාන්තරයක් දුන්නාම ධන ලොකු විභවයක් ඔයාලට එළියට ආවා. ඒ විදිහටම මෙතනට සාපේක්ෂව මෙතනට වැඩි එකක් දුන්නොත් මෙතනට වැඩි එකක් දුන්නොත් මෙයාගේ මොකක් වෙනවද? එතකොට වැඩි විභවයේ දීලා තියෙන කාටද? අපවර්ධනය වෙන අග්‍රයට. එහෙනම් මොකක් වෙනවද? මේක පැත්ත මාරු වෙලා. ඒ කියන්නේ ඍණ ආගයක් තමයි වාට එළියට එන්න ඕනේ. පැහැදිලි ඍණ උත්තරයක් තමයි එළියට එන්න ඕනේ. හරි තේරුණාද? එහෙනම් ওই ප්‍රස්තාරේම ආයෙම අනිත් පැත්තට යනවා මේ පැත්තේ. හරිද? ඉතා කුඩා ඍණ ආගයකදී. ඒ කියන්නේ V2 ඍණ V1 එක. හරිද? මේ ඍණ පැත්ත. ඉතා කුඩා ආගයකදී මොකක් වෙනවද? ඍණ උපරිමයකට මෙයාපත් වෙනවා. හරිද? ඍණ උපරිමයකටපත් වෙලා ඉතින් එහාට තවදුරටත් මෙයාට වැඩි වෙන්න බැරි අවස්ථාවකට එනවා. හරිද? තවදුරටත් වැඩි වෙන්න බැරි අවස්ථාවකට මෙයාපත් වෙනවා. හරි පැහැදිලිද? එතකොට මෙතනට සාපේක්ෂව මෙතනට පොඩි හරි වැඩි එකක් දුන්න ගමන් ටක් ගාලා ධන පැත්තේ උපරිම අගයකට යනවා. ඊට පස්සේ මෙතනට වඩා මෙතනට පොඩි හරි වැඩි අගයක් දුන්න ගමන් පොඩි හරි වැඩි අගයක් දුන්න ගමන් මෙයා ඍණ පැත්තේ උපරිම අගයකට යනවා. පැහැදිලිද? ඔන්නකොට අපි කියනවා මේ කාරකාත්මක වර්ධකය සම්පූර්ණ වෙනවා කියලා. පැහැදිලි සැචුරේට් වෙනවා. හරිද? මේකට අපි කියන්නේ සම්පූර්ණ වෙනවා කියලා. මේ ටික සම්පූර්ණ වෙලා තියෙන්නේ. ආයෙත් එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම අගයට ගිහිල්ලාද නැද්ද? උපරිම අගයට ගිහලා දැන් තව යන්න විදියක් නැහැ. සැචුරේට් වෙලා තියෙන්නේ. සම්පූර්ණ වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඔය තියෙන්නේ කාරකාත්මක වර්ධකයේ සම්පූර්ණ වෙච්ච අවස්ථාව. හරි සම්පූර්ණ වෙච්ච අවස්ථාව. දැන් සම්පූර්ණයි.
සන්තුෂ්ටව. පැහැදිලිද? මේක ඍණ පැත්තේ සන්තුෂ්ට වෙලා තියෙන්නේ. මේක ඍණ පැත්තේ සන්තුෂ්ට වෙලා මේක ධන පැත්තේ සන්තුෂ්ට වෙලා තියෙන්නේ. වැඩේ ක්ලියර්ද? right. ඔන්න කාරකාත්මක වර්ධකයේ විවෘත කුඩු අවස්ථාවේදී කතාව. නේද? විවෘත කුඩු අවස්ථාවේදී කතාව. එතකොට පොතෙන් ගන්න තියෙන අවසාන නිගමනය තමයි ඔයා විවෘත කුඩු අවස්ථාවේදී V1ට වැඩි උත්තරයක් දුන්නොත්, ඒ කියන්නේ V2ට සාපේක්ෂව V1ට වැඩි උත්තරයක් දුන්නොත්, හරිද? ඒක මම මෙතන ලියන්නම්. ඔයගේ අවසානයේ ඔළුවේ තියෙනවා මෙන්න මෙච්චරයි. හරිද? විවෘත කුඩු අවස්ථාවේදී V1ට දුන්නොත් V2ට වඩා වැඩි උත්තරයක්. ඒ කියන්නේ වැඩි අගයක් දුන්නොත්, මෙතනට සාපේක්ෂව මෙතනට වැඩි විභවයක් දුන්න ගමන් V out එක මොකද වෙන්නේ? V out එක ටක් ගාලා සන්තුෂ්ත වෙනවා. එනම චූටි අගයකදී සන්තුෂ්ත වෙනවා. මේ අගය සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර විතර අගයක්. සාමාන්‍යයෙන් මයික්‍රෝවෝල්ට් 130කදී විතර මේක ටක් ගාලා වුණා වෙනවද? මයික්‍රෝවෝල්ට් 130කදී විතර මේක සම්පූර්ණයෙන්ම සන්තුෂ්ත අවස්ථාවට ලැබෙනවා. මයික්‍රෝවෝල්ට් 130ක් කියන්නේ එනම චූටි අගයක්. හරි? එනම චූටි අගයක්. ඒකෝට ඒ වගේ අතිශය කුඩා මයික්‍රෝවෝල්ට් මයික්‍රෝම් කියන්නේ මයික්‍රෝවෝල්ට්. ඉතා කුඩා විභවාන්තරයකදී මේක ටක් ගාලා වුණා වෙනවද? මේ සන්තුෂ්ත අවස්ථාවටපත් වෙනවා. පැහැදිලිද? ඒකින්ද ඔයා මේ අග්‍ර දෙකට මොන જાතිය විභව වෙනසක් දුන්නත් ටක් ගාලා ඔයාට අවසානයේ උත්තරේ එන්නේ උත්තර දෙකයි. එක්ක ධන VS උත්තරයක් විදිහට එනවා නැත්නම් ඍණ VS උත්තරයක් විදිහට එනවා. පැහැදිලිද? මේ යගේ එනම චූටි. හරිද? එනම චූටි. ටක් ගාලා ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ධන VS එකක් හෝ ඍණ VS එකක් විතරයි අවසානයේ මෙයාගෙන් එළියට එන්නේ. පැහැදිලිද? හරි එහෙනම් එතකොට ඔයා මෙතනට සාපේක්ෂව මෙතනට වැඩි විභවයක් දුන්නොත් ඔයාට අවසානයේ V out එක විදිහට හම්බෙන්නේ මොකක්ද? V out එක විදිහට හම්බෙන්නේ අවසානයේ output එක විදිහට හම්බෙන්නේ ධන VS එක. හරිද? ධන VS එක. හරි නේද? ධන VS එක. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එකේ ධනාකේ තමයි වාට මෙතනින් එළියට හම්බෙන්නේ. හරි නේද? ඒ විදිහම ඔයා මෙතනට සාපේක්ෂව මෙතනට වැඩි විභවයක් දුන්නොත් මේක ගානකින් ජග් ගන්න තේරෙනවා. හරිද? V2ට වැඩි විභවයක් දුන්නොත් හරි තියරිටිකල් කෝඩ් වලට කියන තුනට දැන් මෙහෙම කියද්දි එකපාරම තේරෙන්නේ නැහැ අත්‍තරම. හරිද? එකපාරටම තේරෙන්නේ නැහැ. අපි කොටසින් කොටස බලමු. හරි? ගණන් වලින් මොකටද ගාලා තේරෙනවා. එතකොට V1ට වඩා V2ට, ඒ කියන්නේ මෙතනට වඩා මෙතනට වැඩි ගෝයක් දුන්නොත් මොකක් වෙනවද ටක් ගාලා? ඔයාගේ අවසාන උත්තරේ එන්නේ ඍණ VS කියලා. හරි? ඍණ VS කියලා තමයි උත්තරේ එන්නේ. හරි? V out එක කෙලින්ම එන්නේ ඍණ VS. හරි? ඍණ VS තමයි උත්තරේ. හරි තේරුණාද? ඔන්න ඔක තමයි ඔයාගේ ඔළුවේ විවෘත කුඩු කාරකාත්මක වර්ගකේ ඔළුවේ තියෙන්නේ. කඩේ පැහැදිලිද? ඔන්න කතාව ටික. හරි? රයිට්. අපි බලමු පාස් පේපර් එකක් තියෙනවද කියලා මේක ගැලවෙන්න කොහොමද? නැත්නම් හරි. ගත්ත ගමන් පළවෙනි ගානම ඒ જાති ගානක් තියෙනවා. ඒ සංග්‍රහිත පරිපද. ඒ කියන්නේ පේසුල් පොතේ සංග්‍රහිත පරිපද කියන කොටසේ 2001 ප්‍රශ්නේ 2001. හරිද? 2001 තියෙනවා මේ මෙන්න මෙහෙම ගානක්. 741 කාරකාත්මක වර්ධකයකට ජවය සපයා ඇත්තේ ධන හෝරින 15 වෝල්ට් සැපයුම් වෝල්ටීයතාවයක් මගින්. හරිද? V1 සහ V2 මගින් ප්‍රධාන වෝල්ටීයතාවයන්ද අර මම ගත්ත විදිහමයි දෙන්නේ V1 සහ V2 යන්නේ කියලා කියන්නේ මේ ප්‍රධාන වෝල්ටීයතාවයන්ද V0 මගින් ප්‍රතිධාන වෝල්ටීයතාවයද නිරූපණය වේ නම් V1 ඍණ V2 සමග V0 හි විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. හරිද? එන්න ගාන තියෙනවා. පේනවද ගන්න? මේ ප්‍රස්තාර ගානක් තියෙනවා. හරිද? මෙන්න මේ ගාන. හරිද? හරි. එතකොට ඔයගොල්ලෝ පේස් එක බලන්න. එතකොට ඒකේ මම මේ අද ප්‍රස්තාරය ලස්සනට තියෙනවා. ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි නේද? එතකොට ඒකට දාලා ප්‍රස්තාරේ ඔය මම ඇඳපු එකමයි. එතකොට ඒකට උත්තරේ එන්න ඕන මෙන්න මේක. ඒකේ සප්ලයි වෝල්ටේජ් එක දීලා තියෙන්නේ සප්ලයි එක ධන 15කින් දීලා තියෙනවා. හරි? එතකොට ධන 15යි ඍණ 15යි. මෙතන ඍණ 15 මෙතන ධන 15. හරි නේද? සැපයුම් වෝල්ටේජ් ධන 15 සහ ඍණ 15 අවුට්පුට් වෝල්ටේජ් එක V0 කියලා ගන්නලු. හරිද? ඒකට අර අඳු ප්‍රස්තාරයේම ආය අඳින්න දෙන්නේ. අඳින්න දෙන්නේ නැහැ ඉතින් ලැම්ඩා. එතකොට V1 ඍණ V2 V1 ඍණ V2 එක V out එක. හරිද? දැන් මම කිව්වා එනම පොඩි විභවාන්තරයකදී. ඒ කියන්නේ ආරම්භයේ තියෙන ප්‍රධාන වෝල්ටේජාවේ එනම පොඩි අගයකදී එනම චූටි අගයකදී මොකක් වෙනවද? ඔය විවෘත කුළු අවස්ථාවේ තියෙන කාරකාත්මක වර්ධකයේ ටක් ගාලා මොකක් වෙනවද? මෙන්න මේ අර සප්ලයි වෝල්ටේජ් එකගේ ටක් ගාලා ගන්නවා. පැහැදිලි ක්ෂණිකව ගන්නවා. මොකද යාගේ වර්ධනය සෑහෙන්න විශාලයි. ඒක චූටි අගයක් එනම ලොකු ප්‍රමාණයකින් ඉක්මනින් වැඩි කරලා ටක් ගාලා සැචුරේට් වෙලා යනවා. පැහැදිලිද? ටක් ගාලා සැචුරේට් වෙනවා. හරි නේද?
ඒ කියන්නේ සංයුක්ත අවස්ථාවට ටක් ගාලා පත් වෙනවා. හරිද? එහෙනම් ෂණිකව මොකක් වෙනවද? මෙයාට එන්න පුළුවන් උපරිමගේ ධන 15. මේක පයින්න බෑ කවදාකවත්. ධන 15 හෝ ඍණ 15 මෙයාට පයින්න බෑ. හරිද? එතකොට මෙයාට එන්න පුළුවන් අඩුමගේ ඍණ 15. එතකොට වෝල්ටේජ් එකේ ධනාගයකදී ඒ කියන්නේ V1 ට වඩා V2 ට වඩා V1 වැඩි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ ධනාගයකදී සම්පූර්ණයෙන්ම මෙයා ඉක්මනින් මොකක් වෙනවද? ඉක්මනින්ම සංතෘප්ත අවස්ථාවට ගිහිල්ලා අවසාන උත්තරේ විදිහට වඩා හැම වෙලේම ඉන්න ඔන්න ඔය ධන 15 කියන උත්තරේ. හරිද? ධන 15 කියන ආදිය. ඊට පස්සේ මේකේ ඍණ ගන්නවලදී ඍණ පැත්තේ ඉක්මනින් මෙයා සංතෘප්ත වෙලා ඍණ 15 තමයි වාට උත්තරේ විදිහට දෙන්නේ. පැහැදිලි ඍණ 15 තමයි උත්තරේ විදිහට දෙන්නේ. ඔක තමයි වගේ 2001 ගාන. ඊට පස්සේ ආයෙම තව එකක් ගත්තොත් 7 වෙනි එක. ඒ කියන්නේ 2018 27. හරිද? 2018 27 වෙනි ගාන. හොඳ ගානක් තියෙනවා. බලන්න ඔය කියපු දේවල් වලින් ටක් ගාලා වඩේ ගාන හදා ගන්න පුළුවන්. හරිද? අපි එකක් ටක් ගාලා try කරමු. 7 වෙනි ගාන. හරි. ඒ කියන්නේ පේසුරු පොතේ 7 වෙනි එක. ඒ කියන්නේ 2018 27 වෙනි ගාන. හරිද? right. දැක්කහම බය හිතෙන જાතියේ පොඩි තඩි සර්කිට් එකක් තියෙනවා. තඩි සර්කිට් එකක් තියෙනවා. මේ ගාන පේනවද දන්න මෙන්න මේ ගාන. හරිද? මේක. හරිද? මෙන්න මේක. මම ටක් ගාලා සර්කිට් එක ගන්නම්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ප්‍රතිරෝධ සෙට් එක මෙන්න මෙහෙම තියෙනවා. එතනට ධන 8යි වෝල්ටේජ් එකක් තියෙනවා. ධන 8ක වෝල්ටේජ් එකක් දීලා තියෙනවා. මෙතන භූගත කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනට සහ මෙතනට ඔප් ඇම්ප් සම්බන්ධ කරලා තියෙනවා. ඔය 741 කියන එකත් ඔයකින් දාලා. හරි. එතන තියෙනවා V1. මෙයා ධන 15ක සප්ලයි එකක් දීලා තියෙනවා. මෙයාට ඍණ 15ක සප්ලයි එකක් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ ඔක්කොම R ප්‍රතිරෝධ ටිකක්, R කියලා ප්‍රතිරෝධ ටිකක්. ඊට පස්සේ මෙන්න මෙතන සහ මෙතන අල්ලලා තව ඔප් ඇම්ප් එක සම්බන්ධ කරලා තියෙනවා. මෙතන ධන 10, මෙතන ඍණ 10. හරි. මෙතන ඍණාග්‍රය මෙතන ධනාග්‍රය. මෙයාගේ මේක ධන මේක ඍණ. හැම වෙලෙම මේ දෙන මාරු වෙලා තමයි එන්නේ ගොඩක් වෙලාවට. මෙතන පොඩි අවුලක් කියලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා ඇත්තට. මෙතන ධන 10යි. එතන මෙතන අවුට්පුට් එක V3 නේ. V3 V2. මේක මම හිතන්නේ V2 වෙන්න ඕන. හරි මේක V2. මෙතන මම මේ දැන් දෙක අල්ලලා මේක ඍණ මේක දාන්න. මේ අවුට්පුට් එක V3. හරි V3. මෙතන සප්ලයි එක ධන 8යි. මෙතන සප්ලයි එක ඍණ 8යි. දැන් මේ ඔන්නෝගේ සර්කිට් එකක් තියෙනවා ටිකක් අඩි සර්කිට් එකක්. ඔන්න ඔක්කොම ටික මාක් කරා. මම දැන් මේ අවශ්‍ය ටික ඔක්කොම ටික තියෙනවා. දැන් මේ රයිට්. දැන් මගෙන් අහන්නේ මොකද්ද බලන්න. දැන් මගෙන් අහන්නේ මොකද්ද බලන්න. අනේ දී ඇති පරිපතේ 1 2 3 යන 741 කාරකාත්මක වර්ධක 3 පිළිවෙලින් ධන හෝ ඍණ 15 ධන හෝ ඍණ 10 ධන හෝ ඍණ 8 වෝල්ටේජ් Java සපයීම මගින් ක්‍රියාත්මක වේ. හරි සප්ලයි වෝල්ටේජස් ටික දීලා තියෙනවා. V1 V2 සහ V3 යන ප්‍රතිදාන වෝල්ටේජතාවල ආසන්නගයන් පිළිවෙලින් දෙනු ලබන්නේ ආසන්නගයන් ටික. හරි නේද? right. දැන් අපිට චෙක් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් ටිකක්. තව දෙයක් තියෙනවා මේ ගාන කරහා මට ඔයාලට කියලා දෙන්න. මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරිද? මේ කතාව හොඳට මතක තියාගන්න. මේ කාරකාංග වර්ධකයක් ගත්තාම හරිද මේ කාරකාංග වර්ධකයක් ගත්තාම මෙයාගේ අභ්‍යන්තර ව්‍යුහය නිර්මාණය කරලා තියෙන්නේ. මේ කාරකාංග වර්ධකයක් ගත්තාම අභ්‍යන්තර ව්‍යුහය නිර්මාණය කරලා තියෙන්නේ මේගොල්ලෝගේ අර ප්‍රධාන අග්‍රවලින්. මේ ප්‍රධාන අග්‍ර දෙක තියෙනවනේ. මේ ප්‍රධාන අග්‍ර දෙක. ඒ කියන්නේ ධන හෝරෙන අපි ගත්තේ. ඒ කියන්නේ අපවර්තනය වෙන සහ අපවර්තනය නොවන කියන අග්‍ර දෙක. මෙන්න මේ අග්‍ර දෙක හරහා කිසිම කරන්ට් එකක්
මේ ඔප් ඇම්ප් එක ඇතුළට යන්නේ නැති වෙන විදිහට තමයි මේ ඔප් ඇම්ප් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර පරිපථය නිර්මාණය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රධාන අග්‍රවල ප්‍රතිරෝධය. මේ ප්‍රධාන අග්‍ර හරහා ඇතිවන ප්‍රතිරෝධය අතිවිශාල වෙන විදිහට තමයි මෙයාව සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. වැඩේ පැහැදිලිද? ඒක හොඳට ඔලේ තියාගන්න. ඒ හින්දා මේ කාර්යාත්මක වර්ධකයක මේ අග්‍ර දෙකෙන් ඇතුළට කරන්ට් එකක් ගමන් කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ධාරාවක් ගමන් කරන්නේ නැති වෙන විදිහට අධික ප්‍රතිරෝධයක් දාලා තමයි මේ මෙයාගේ අර ප්‍රධාන පරිපථය නිර්මාණය කරලා දෙන්නේ. පැහැදිලිද? ප්‍රධාන පරිපථය නිර්මාණය කරලා දෙන්නේ ලොකු ප්‍රතිරෝධයක් එන විදිහට. පැහැදිලිද? ඒකින්ද මේ අග්‍ර හරහා කිසිම කරන්ට් එකක් ඇතුළට ගමන් කරන්නේ නැහැ. පැහැදිලිද? මේ අග්‍ර දෙකෙන් කිසිම එකක් කරහා ඇතුළට ධාරාවක් ගමන් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. මේගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රතිරෝධය අතිවිශාල වෙයි. හරි ප්‍රධාන ප්‍රතිරෝධය අතිවිශාලයි. ඒකින්ද මේගොල්ලන්ගේ ප්‍රධාන එම නිසා ප්‍රධානය තුලින් වර්ධකය තුළට ප්‍රධානය තුලින් කාර්යාත්මක වර්ධකය තුළට හරි තුළට ධාරාවක් ඇති නොවේ. දැන් ධාරාවක් ඇති වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් රයිට්. දැන් මේ ගාන හරහාම ඔයාලට කියලා දෙන්න ඕනේ ඔන්න කතාව. හරි. මේක තියරි එකක්. ඒක හොඳට මතක තියාගන්න. රයිට්. දැන් අපි යන්න මේ කතාවත් එක්ක ගාන හදන්න. හරි. රයිට්. දැන් මම කිව්වා මේ කාර්යාත්මක වර්ධක කිසිම එකක් ඇතුළට මොනවා වෙන්නේ නැද්ද? ධාරා ගමන් කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මෙන්න මේ පාරවල් හරහා මෙන්න මේ අතු පාරවල් හරහා කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මෙහෙන් ධාරාවක් ආවොත් දැන් අනිවාර්යෙන් මෙතන විභවය බිඳුවයි. මෙතන විභවය බිඳුවයි. මෙතන විභවය ධන 8යි. මෙතන විභවය ධන 8යි. මෙතනට සාපේක්ෂව මෙතන ලොකු විභවයක් දීලා දෙනවා. අනිවාර්යෙන් අපි දන්නවා වැඩි විභවයේ ඉඳන් අඩු විභවයට කරන්ට් එකක් ගලනවා. ධාරාවක් ගලනවානේ. ඒත් මෙතන ඉඳන් මෙතනට ධාරාවක් ගලන්න පුළුවන්. ඒ ගලන අතරතුරේ දැන් හිතන්න මෙතනින් පහළට යම්කිසි ධාරාවක් ආවා කියලා. ඒන ධාරාව මේ අතු පාරවල් වල ගමන් කරන්නේ නැහැ. ඒකින්ද මේ සම්පූර්ණ මේ ප්‍රතිරෝධ ටික එලින්ම ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් විදිහට මට හිතන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මොකද අතු පාරවල් වල ධාරා ගැලුවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ධාරා ගැලුවොත් එහෙම මෙයා ශ්‍රේණිගත විදිහට මට සලකන්න බෑ. පැහැදිලිද? ඒකට මෙහෙන් ධාරාවක් ආවොත් දැන් මේ වෙලාවේ මෙන්න මේ තියරිය අනුව මොකක් වෙන්නේ නැද්ද? මේ කිසිම අතු පාරක් කරහා මේ එන ධාරාව බෙදලා ගමන් කරන්නේ නැහැ. මෙතනින් එන ධාරාව එළියෙම මොකක් වෙනවද? භූගතය වෙනකම්ම ඩිරෙක්ට් යනවා මෙන්න මේ ප්‍රතිරෝධ හරහා. පැහැදිලිද? මෙන්න මේ ප්‍රතිරෝධ ටික හරහා කෙලින්ම ගමන් කරනවා. ඒකින්ද මේක පිළින්ම ශ්‍රේණිගත ප්‍රතිරෝධ ටිකක් විදිහට මට සලකන්න පුළුවන්. ඒක තමයි අංක 1. ඊළඟ කතාව තමයි ඔයාගේ ධාරා විද්‍යුතයේ දැනුමෙන්. හරිද? ධාරා විද්‍යුතයේ දැනුමෙන් අපි දන්නවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සෙට් එකක ඒ ප්‍රතිරෝධ හරහා විභව අන්තර බෙදලා යන්නේ ඒගොල්ලෝගේ ප්‍රතිරෝධ අතර අනුපාතයට. ඒක දන්නවනේ. එතකොට මෙන්න මේ සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධ හතරක් තියෙනවා. මේ ප්‍රතිරෝධ හතර හරහා වෝල්ට් 8ක් තියලා දෙනවා. වෝල්ට් 8ක විභවාන්තරයක් දීලා දෙනවා. අන්න මේ වෝල්ට් 8 සමාන ප්‍රතිරෝධ හතරක් කරහා බෙදෙන්න ඕනේ. එහෙනම් එක්කෙනෙක් කරහා දෙක ගානේ නේද බෙදෙන්න ඕන. එක්කෙනෙක් කරහා දෙක ගානේ බෙදෙන්න ඕනේ. එහෙනම් මෙයා හරහා දෙකයි කියන්නේ මෙතන වෝල්ටේජ් එක කියලා. මෙතන වෝල්ටේජ් එක එනවා හරියටම 6ක් කියලා. හරි මෙතන ධන 6ක් කියලා එන්නේ. එහෙනම් මෙතන කීයක් එන්නවද? මෙයා හරහා දෙකක් වෙන්න මෙයා ධන 4ක් වෙන්න ඕනේ. මෙතන කීයක් වෙනවද එහෙනම්? ධන දෙකක් වෙන්න ඕනේ. මෙතන කොහොමද බිඳුව වෙන්නේ? මෙතන බිඳුව. මෙතන බිඳුව මෙතන බිඳුව. මේ ටිකේ බිඳුව. හරිනේ. රයිට් ඔන්න එක එක පොයින්ට් වල මම විභව හොයාගත්තා. පැහැදිලිද? ඔන්න ඊළඟ කාරණේ. ඔන්න දැන් බලන්න වැඩි. අර මං කියපු කතාව දැන් එන්න තීරියට. මම කිව්වා දැන් ඔප් ඇම්ප් එක නැත්නම් මේ කාර්යාත්මක වර්ධකයක හැම වෙලෙම එයා ඉන්පුට් එක විදියට සලකන්නේ මොකද්ද? ඔයාගේ අර ප්‍රධාන අග්‍ර දෙකෙන් මොන අග්‍රයටද වැඩි විභවය හම්බෙලා දෙන්නේ? ඒක තමයි එයා ඉන්පුට් එක විදියට සලකන්නේ. රයිට්. අපි මේක ගමු V1 එක ගත්තාම මෙන්න අග්‍ර දෙක. අග්‍ර දෙක සෙට් වෙලා තියෙන්නේ එකක් වෝල්ට් 8ට. එකක් වෝල්ට් 8කට සෙට් වෙලා අනිත් එක වෝල්ට් 6කට සෙට් වෙලා. එහෙනම් මේ වෙලාවේ මෙයා ඉන්පුට් එක විදියට සලකන්නේ මෙන්න මේක. පැහැදිලිද? ඉන්පුට් එක විදියට සලකන්නේ ඔන්න ඔය අග්‍රය. හරි නේද? රයිට්. එහෙනම් වැඩි විභවය තියෙන්නේ මෙතනටනේ. වැඩි විභවය හම්බෙලා තියෙන්නේ මේ අග්‍රයට. එහෙනම් අපවර්තනීය වෙන එකටද නොවන එකටද? අපවර්තනීය නොවන අග්‍රයට තමයි හම්බෙලා තියෙන්නේ. අපවර්තන නොවන අග්‍රයට නම් වැඩි විභවය හම්බුනේ. එහෙනම් V out එක විදිහට එන්නේ මොකද්ද? V out එක විදිහට එන්නේ හැම වෙලේම ධන Vs එක. පැහැදිලිද? ධන Vs එක තමයි උත්තරේ විදිහට. මම ඒක කිව්වනේ තීරණ එකක් විදිහට. ඔය අපවර්තනීය නොවන එකට නම් වැඩි විභවය දීලා තියෙන්නේ. ඒ වගේ හැම වෙලේම විවෘත කුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයේ අවුට්පුට් එක වෙන්නේ නැත්නම් ප්‍රතිදානය වෙන්නේ හැම වෙලේම ධන Vs. පැහැදිලි ධන Vs එක තමයි පිළියෙල එන්නේ. එහෙනම් මෙයාගේ උත්තරේ කීයක් වෙනවද? ධන 15ක් වෙන්න ඕනේ. ඔන්න පළවෙනි උත්තරේ ධන 15ක් වෙන්න ඕනේ. හරි පැහැදිලිද? රයිට්. ඊට පස්සේ දෙවෙනි එකට අපි යන්න මෙයා. V2 එක.
මෙන්න මෙයාගේ අග්‍ර දෙක සෙට් වෙලා තියෙන එකක් වෝල්ට් බිඳුවට එකක් වෝල්ට් බිඳුවට අනිත් එක වෝල්ට් 4ට අනිත් එක වෝල්ට් 4ට එතන එහෙනම් කාටද වැඩි විභවය හම්බෙලා තියෙන්නේ කාටද වැඩි විභවය හම්බෙලා තියෙන්නේ මෙන්න මේ ඍණාග්‍රයට තමයි වැඩි විභවය හම්බෙලා තියෙන්නේ එහෙනම් මෙයා තමයි මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ පැහැදිලිද එයා ඉන්පුට් එක විදිහට සලකන්නේ අපවර්තනයේ වෙන එක ඍණ පැත්ත පැහැදිලිද අපවර්තනයේ වෙන එක තමයි එයා ඉන්පුට් එක විදිහට සලකන්නේ එහෙනම් අවුට්පුට් එක වෙන්න ඕන මොකද්ද මම කිව්වා අපවර්තනය නොවන එකට නම් ඔයා ඉන්පුට් එක දීලා දෙන්නේ. ඔයාගේ අවුට්පුට් එක වෙන්නේ මොකද්ද? ඍණ VS. ඍණ VS. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එකේ ඍණ එක තමයි උත්තරේ වෙන්නේ. පැහැදිලිද? මෙයා තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් මෙයාගේ උත්තරේ වෙන්නේ ඍණ 10යි වෝල්ට්. පැහැදිලිද? ඔන්න V2 එකට එන්න ඕන උත්තරේ. ඍණ 10යි වෝල්ට්. වැඩේ පැහැදිලිද? ඒක තේරුණාද? මොකද ඍණ එක තමයි මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ. මොකද ඒකන් තමයි වැඩි විභවයක් හම්බෙලා තියෙන්නේ. එයා ඉන්පුට් එක විදිහට සලකන්නේ මේක. හරිනේ? වැඩේ ක්ලියර්ද? එහෙනම් අවුට්පුට් එක එන්නේ ගැලීම ඍණ VS. ඍණ VS තමයි උත්තරේ විදිහට. හරිද? රයිට්. අර මම මෙතන ලිව්වේ කොටු කරලා අන්නේ කතාව. හරි නේද? අර මෙතන අසමානත අද්දලා ලිව්වේ V1 එක ලොකු වෙනවා V2 ට වඩා. ඔයාගේ V out එක වෙන්නේ කෙලින්ම ධන VS. හරිද? V2 ට නම් ආට ලොකු එක හම්බෙලා තියෙන්නේ. එහෙනම් V out එක වෙන්නේ කෙලින්ම මොකක්ද? ඍණ VS. මේ මෙතන ලිව්ව කතාව ඔළුවේ තියෙන්න ඕන. මම කියවනේ අවසාන වශයෙන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන මෙච්චරයි කියලා. හරි නේද? රයිට්. ඊට පස්සේ මේක තුන්වෙනියක්. තුන්වෙනි එක ගත්තාම මේ මෙතන බලන්න. මෙන්න අග්‍ර දෙක අග්‍ර දෙක එකක් ධන 6ට සෙට් වෙලා අනිත් අග්‍රේ ධන 2ට සෙට් වෙලා එතනින් වැඩි විභවය හම්බෙලා දින්නේ කාටද මෙන්න මෙයාට ඒ කියන්නේ ආයෙම සෙට් වෙලා දින්නේ කාටද අපවර්ධනය වෙන අග්‍රයට එහෙනම් අපවර්ධනය වෙන ඍණ අග්‍රයට නම් ඔයාලට වැඩි විභවය හම්බුනේ මෙයා ඉන්පුට් එක විදිහට සලකන්නේ මේක එහෙනම් අවසානයේ V out එක විදිහට එන්නේ මෙන්න මෙයා ඍණ VS තමයි V out එක වෙන්නේ එහෙනම් ඍණ 8යි වෝල්ට් තමයි අවුට්පුට් එක විදිහට එන්නේ වැඩේ වැරදිද එහෙනම් අවසාන උත්තර ටික ගත්තොත් V1 V2 V3 ගත්තොත් එහෙම අවසානයේ උත්තර ටික එන්නේ ධන 15යි ඍණ 10යි ඍණ 10යි ඍණ 8යි හරි බලන්න ඔය උත්තර ටික කාගෙද ඉන්නේ කියලා ධන 15යි ඍණ 10යි ඍණ 8යි right උත්තරේ දෙකනේ උත්තරේ දෙක ඔන්න 2018 ගාන පේනවනේ පට්ට ලේසි දැන් අර දැක්කහම බය හිතුණට එනම ලේසි වැඩේ වැරදිද හරි ඔන්න ෆාස්ට් පේපර් ගන්නකුත් හැදුවා right හරි ඊළඟ වර්ගයේ ඔන්න දැන් විවෘත කුඩු අවස්ථාවේ කාර්යකාරක වර්ධකය සම්පූර්ණයෙන්ම තියරි කතා කරලා ගන්නොත් හදුවා. දැන් කතා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම සංයුත කුඩු අවස්ථාවේදී කාර්යකාරක වර්ධකයක් කොහොමද හැසිරෙන්නේ? පැහැදිලි සංයුත කුඩු අවස්ථාව ගැන තමයි කතා කරන්න යන්නේ. පැහැදිලි. right සංයුත කුඩු අවස්ථාවත් මාර්ලේසි මේ විදිහම තමයි පොඩි වෙනසයි තියෙන්නේ. මේ කාර්යකාරක වර්ධකයේට අර බාහිර අග්‍රහරහා හරි මේ ඒගොල්ලෝගේ එක එක අග්‍ර වලට තව තව අයිටම් සම්බන්ධ වෙනවා. පැහැදිලි. ගොඩක් වෙලාවට සම්බන්ධ කරලා ඕගොල්ලන්ට දෙන්නේ මේ අර ප්‍රතිරෝධ තමයි සම්බන්ධ කරලා දෙන්නේ. මොනවා හරි ප්‍රතිරෝධ ටිකක් සම්බන්ධ කරලා දෙනවා මේ කාර්යකාරක වර්ධකයේ අග්‍රවලට. හරිද? හරි බලන්න ඉන්න. සංයුත කුඩු අවස්ථාව දෙවෙනි එක. අංක 2 සංයුත කුඩු අවස්ථාව. හරිනේ සංයුත කුඩු අවස්ථාව. right සංයුත කුඩු අවස්ථාව ගත්තාම මෙන්න මෙහෙමයි කාර්යකාත්මක වර්ධකයේ ඉන්නේ. මම කිව්වා සංයුත කුඩු එක කියලා කියන්නේ මොකද්ද වෙන මොකුත් නෙවෙයි. එයාගේ කාර්යකාත්මක වර්ධකයේ අග්‍රවලට සම්බන්ධ වෙනවා ප්‍රතිරෝධ. හරි ප්‍රතිරෝධ ධාරිත්‍රක නම් මනම් එකේව සෙට් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට වල දාලා දෙන්නේ මේ ප්‍රතිරෝධ. හරි ප්‍රතිරෝධ තමයි දාලා දෙන්නේ. ඒකෙත් සම්බන්ධ වෙන්නේ එක්තරා එකම විදියකට විතරයි. ඒ හින්දා ඔයගොල්ලන්ට ලේසි මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් යාට ප්‍රතිරෝධ ටික සම්බන්ධ වෙන්නේ. බලන් ඉන්න. හරි. right. මට දෙනවා සංයුත කුඩු අවස්ථාවේ කාර්යකාත්මක වර්ධකයේ තියෙන විදිය. හරි. සංයුත කුඩු අවස්ථාවේ කාර්යකාත්මක වර්ධකයේ තියෙන විදිය මෙයා දෙන්නේ. හරි. මේක මෙයා ධනාග්‍රය. මෙයා ඍණාග්‍රය. මේක අර කලින් විදියටම V out එක. හරි V out එක. මේකෙදි මෙන්න මේ විදියට මෙන්න මෙතන V out එකේ ඉනවා. හරි V out එකේ ඉන්න යම්කිසි ප්‍රතිරෝධයක් මෙහෙම සෙට් වෙලා. හරි. ඊට පස්සේ ඒකේ කොටසක් මෙන්න මෙතන ප්‍රධාන අග්‍රයකට සම්බන්ධ වෙලා එතනින් ආයෙම තව ප්‍රතිරෝධයක් මෙතනට සම්බන්ධ වෙලා තමයි
ඔන්න ඔය විදිහට කාරකම් වර්ගයේ සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? කාරකම් වර්ගයේ V out එකේ. හරිද? ඒ කියන්නේ මේ ප්‍රතිදානයේ ඉඳලා ප්‍රදානය දක්වා යම්කිසි එක ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා එකක් හෝ කීපයක් සම්බන්ධ වෙන්න පුළුවන්. තව එකක් මෙන්න මේ විදිහට මෙතනට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? මම මේවා නම් කරගත්තොත් මෙයා R1 විදිහට සහ මෙයා R2 විදිහට. මෙහෙම තමයි සාමාන්‍යයෙන් මෙයාව නම් කරගන්නේ. හරිද? මෙයා මෙහෙම තමයි නම් කරගන්නේ. හරිද? right. ඔන්න ඔය වගේ එකකට තමයි අපි කියන්නේ සංවෘත කුඩු අවස්ථාවේ කාරකාත්මක වර්ධකයක් කියලා. පැහැදිලිද? සංවෘත කුඩු අවස්ථාවේ කාරකාත්මක වර්ධකයක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ අර මේකේ අර ප්‍රතිදානය සහ ප්‍රදානය මේ විදිහට යම්කිසි ප්‍රතිරෝධ පද්ධතියකින් සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඕකෙත් අර කලින් විදිහටම අපවර්තනය සහ අපවර්තනය නොවන කියලා අවස්ථා දෙකක් අපිට කතා කරන්න පුළුවන්. පැහැදිලිද? අපවර්තනය සහ අපවර්තනය නොවන කියලා අවස්ථා දෙකක් කතා කරන්න පුළුවන්. ඒකෙත් අර කලින් විදියම තමයි. මේකෙදි ඒ කියන්නේ කලින් විදිය කොහොමද කතා කරන්නේ? කලින් විදියේදී මම කිව්වා මෙතනට සාපේක්ෂව මෙතනට ඔයා වැඩි විභවයක් දීලා තියෙනවා නම්, කියන්නේ මෙතනට සාපේක්ෂව මෙතනට. ඒ කියන්නේ අපවර්තනය නොවන එකට නම් වැඩි විභවය දීලා තියෙන්නේ. ඒක අපවර්තනය නොවන අවස්ථාවේ කරකර්ම වර්ධකයක්. ඔය අපවර්තනය වෙන එකට නම්, ඒ කියන්නේ ඍණ පැත්තට නම් වැඩි විභවය දීලා තියෙන්නේ, සිග්නල් එක දීලා තියෙන්නේ. ඒක අපවර්තනය වෙන જાතියේ කරකර්ම වර්ධකයක්. මෙතනත් ඒ සිද්ධිය එහෙමමයි. පැහැදිලිද? හරි. එතකොට මේ දැන් මේ අතර තියෙන්නේ අපවර්තනය නොවන අවස්ථාව කියලා හිතන්න. හරිද? අපවර්තනය නොවන අවස්ථාව කියලා හිතන්න. ඒ කියන්නේ මම V in එක දෙන්නේ ගොඩක් වෙලාවට මෙතනට. පැහැදිලිද? ඔය අපවර්තනය අපවර්තනය නොවන අවස්ථාවේදී මම ඉන්පුට් එක දෙන්නේ මෙතනට. පැහැදිලි ධනාත්මකයට තමයි ඉන්පුට් එක දෙන්නේ. මේකේදී අර වැඩි එක සහ අඩු එක සලකනවට වඩා හරිද? ඒ කියන්නේ මේ අග්‍ර දෙකෙන්, ඒ කියන්නේ ප්‍රධාන අග්‍ර දෙකෙන් වැඩි විභවය මොකක්ද අඩු විභවය මොකක්ද කියන එක නෙවෙයි මෙතන ගොඩක් වෙලාවට සලකන්නේ. මෙතන ගොඩක් වෙලාවට එක්කෙනෙක් හැම වෙලේම භූගත කරලා දෙන්නේ. පැහැදිලිද? එක්කෙනෙක් හැම වෙලේම භූගත කරලා එකකට තමයි ඉන්පුට් එක දෙන්නේ. පැහැදිලිද? අර විවෘත බුදු අවස්ථාවට වඩා පොඩ්ඩක් විතර වෙනස්. පැහැදිලිද? හරි. මෙන්න මේ අයිටම් එක. මෙන්න මේකට අපි කියනවා මේ අර ෆීඩ්බැක් ලූප් එකක් කියලා. ෆීඩ්බැක් ලූප් එක කියන්නේ මේ ප්‍රතිපෝෂණ පුඩුවක් කියලා කියනවා. මේකට සිංහලෙන් කියන්නේ ප්‍රතිපෝෂණ පුඩුවක් කියලා. මේ ප්‍රතිපෝෂණ පුඩුව කියලා කියන්නේ සරලවම මෙන්න මෙහෙම වැඩක් වෙනවා. හරිද? ප්‍රතිපෝෂණයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ප්‍රතිපෝෂණය. නැවත පෝෂණය වගේ දෙයක්. හරිද? නැවත පෝෂණය කරනවා කියලා කියන්නේ සරලව කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. හරිද? මෙතන දැන් මෙහෙන් ඉන්පුට් එකක් දුන්නාම, ඒ කියන්නේ මෙතන ප්‍රදානයක් දුන්නට පස්සේ යම්කිසි ප්‍රතිදානයක් හැදෙනවනේ මෙතන. ප්‍රතිදානයක් හැදෙනවනේ. ඒ ප්‍රතිදානය ගත්තාම මේ ප්‍රතිදානයෙන් කොටසක් හරි ප්‍රතිදාන වෝල්ටීයතාවයෙන් කොටසක් මෙන්න මේ ප්‍රතිපෝෂණ පුඩුව කරා අනිත් පැත්තට කොහෙට දෙනවද මේ ප්‍රදානීය වෙත යොමු කරනවා. පැහැදිලිද? ප්‍රතිදානයෙන් කොටසක් ප්‍රදානීය වෙත මෙන්න මේ ප්‍රතිපෝෂණ පුඩුව කරා මොනවා කරනවද අනිත් පැත්තට ආයෙත් ප්‍රදානීය වෙත යොමු කරනවා. පැහැදිලිද? right. ඔන්න ඔකට තමයි අපි ප්‍රතිපෝෂණයක් කියලා කියන්නේ. ප්‍රතිපෝෂණයක් කරනවා කියලා කියන්නේ ඔන්න ඔකට. ඒ කියන්නේ අවුට්පුට් එකකින් කොටසක් ආයෙම මේක හරහා ඉන්පුට් එකට දෙනවා. ඉන්පුට් එකට දෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිපෝෂණයක් කරනවා. නැවත පෝෂණයක් සිද්ධ කරනවා. පැහැදිලිද? ප්‍රතිපෝෂණයක් කරනවා කියලා කියනවා. වැඩේ පැහැදිලිද? එතකොට මේකට අපි කියන්නේ ප්‍රතිපෝෂණ පුඩුව කියලා. එතකොට බාහිර ප්‍රතිපෝෂණ පුඩුව කියලා කියන්නේ මෙන්න මේක. හරිද? බාහිර ප්‍රතිපෝෂණ පුඩුව. හරිනේ? right. එතකොට සංයුත පුඩුව අවස්ථාවේදී අනිවාර්යෙන්ම වාට ඔන්න ඔය වගේ ප්‍රතිපෝෂණ පුඩුවක් බලා ගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? ඔගේ අවස්ථා දෙක තමයි මම දැන් මේ අඳින්න යන්නේ. මේ පළවෙනි අවස්ථාවෙන්දී මේක ඇවිල්ලා මොකද අපවර්තනය නොවන එක. ධන එකට තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ. මේක අපවර්තනය නොවන එක. හරිද? මේක අපවර්තනය නොවන. අපවර්තනය නොවන කාරකාත්මක වර්ධකේ. කාරකාත්මක වර්ධකේ. හරිද? ඊට දෙවෙනි අවස්ථාව දැන් අඳින්න යන්නේ අපවර්තනය වෙන එක. ඒ කියන්නේ දැන් ඉන්පුට් එක දෙන්නේ නම් කාටද? එහෙනම් දැන් ධනාග්‍රය භූගත කරලා ඍණාග්‍රයට ඉන්පුට් එක දෙනවා. පැහැදිලිද? අපවර්තනය වන කාරකාත්මක වර්ධකේ. තමයි කාරකාත්මක වර්ධකේ. right. ඒකෙදි සටහන. මේ හැම වෙලේම මතක තියාගන්න මේ හැම වෙලේම මතක තියාගන්න අපවර්තනයේ වෙන එක උනත් අපවර්තනයේ නොවන එක උනත් හරිද? මොකක් වුණත් හැම වෙලේම මේ බාහිර ප්‍රතිපෝෂණ පුඩුව හැදෙන්නේ V out එක සහ මෙන්න මේ ඍණ අග්‍රය අතර. පැහැදිලිද? කියන්නේ අපවර්තනය වන අග්‍රය අතර තමයි හැම වෙලේම මේ ප්‍රතිපෝෂණ පුඩුව නිර්මාණය වෙන්නේ. භූගත කරන කෙනා තමයි අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්නේ. හැබැයි පැහැදිලිද? මේ ලූප් එකේ හැමෝම තමයි වෙන්නේ. හැම වෙලේම V out එකෙන් ඍණ අග්‍රයට තමයි ගහන්නේ. V out එකෙන් ඍණ අග්‍රයට තමයි ගහන්නේ. හරිනේ? හරි. ඔන්න ඒකට දාලා සටහන. මේ සප්ලයි වෝල්ටේජ් තියෙනවා හොඳ ඒක නැතුව නෙවෙයි. හරිද? මම ඒක ගන්නේ නැහැ. හරි. මෙන්න ධන සහ ඍණාග්‍ර දෙක. මෙයා ධන මෙයා ඍණ. හරි. මේ V out එක.
අර බාහිර ප්‍රතිපෝෂණ පුඩුව හැම වෙලේම ඇදෙන්නේ කොහොමද? හැම වෙලේම ඇදෙන්නේ අර ප්‍රතිදානයේ කොටසක් ආයම ප්‍රධානාග්‍රයට දානවා. හරි ප්‍රධානාග්‍රයට යොමු කරනවා. පැහැදිලිද? මේකෙදි දැන් භූගත කරන්නේ මෙයා නෙවෙයිනේ. ඍණාග්‍රේ නෙවෙයි භූගත කරන්නේ. ඒකින්ද අර අනිත් රෙසිස්ටර් එක නැත්නම් අනිත් ප්‍රතිරෝධය මෙතනට තමයි සෙට් වෙන්නේ. අනිත් ප්‍රතිරෝධය උතන්ට සෙට් වෙන්නේ මෙයා R2 මෙයා R1. හරිද? මෙතන භූගත කරන්නේ මෙයාව. හරිද? භූගත කරන්නේ මෙයාව. මෙයාව භූගත කරනවා. හරිද? භූගත කළා. මෙතනට තමයි දැන් V in එක දෙන්නේ. හරිද? අය අපවර්තනය වෙන එකනේ. අපවර්තනය වෙන එකේදී ඍණයකට තමයි ඉන්පුට් එක දෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි V in එක දෙන්නේ. ඍණාග්‍රේට. හරිද? මෙතනදී ධනාග්‍රේට V in එක දීලා ඍණාග්‍රේ භූගත කළා. මෙතන ඍණාග්‍රේට V in එක දීලා ධනාග්‍රේ භූගත කරනවා. හැබැයි ෆීඩ්බැක් ලූප් එක අර අපි කියන මේ අර ප්‍රතිපෝෂණ පුඩුව හැම වෙලේම V out එකේ ඉන්න ඍණාග්‍රේට තමයි ගහන්නේ. V out එකේ ඉන්න ඍණාග්‍රේට. මේක V out එකේ ඉන්න ඍණාග්‍රේට. වැඩේ පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න අපේ සංයුක්ත කුඩු කාර්යකාත්මක වර්ධකයේ ප්‍රධාන අවස්ථා දෙක. අපවර්තනය නොවන එක තියෙනවා, අපවර්තනය වෙන එක තියෙනවා. අපවර්තනය නොවන එකේදී ඍණාග්‍රේ භූගත කරලා ධනාග්‍රේ ඉන්පුට් එක දුන්නා. මේකේ ධනාග්‍රේ භූගත කරලා ඍණාග්‍රේ ඉන්පුට් එක දෙනවා. ඔයාලට ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? ඍණයකට නම් ඉන්පුට් එක දීලා තියෙන්නේ අපවර්තනය වෙන එක. ධනාග්‍රේට නම් ඉන්පුට් එක දීලා තියෙන්නේ ඒක අපවර්තනය නොවන එක. හරි නේද? රයිට්. එතකොට දැන් කාර්යකාත්මක වර්ධකය. ඒ කියන්නේ වර්ධකයක්නේ. දැන් මේකෙදිත් එහෙනම් වර්ධනයක් වෙනවද නැද්ද? ඔව් වර්ධනයක් වෙනවා. මේකෙදිත් අර කලින් කතා කළා වගේම වෝල්ටීයතා ලාභයක් තියෙනවද නැද්ද? තියෙනවා. හරිද? හැබැයි මේකෙදි අර කලින් එකේ වගේ වාත කේස් එකක් නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ මුට ඕන ගයන් වලින් නෙවෙයි වර්ධනය කරගන්නේ. දැන් මට ඕන ගේකින් මෙයාව වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ බාහිර ප්‍රතිපෝෂණ පුළු හරහා. ඒ කියන්නේ මම තමයි මෙන්න මේවට දාන්න වැලියුස් තීරණය කරන්නේ. R1 R2 තීරණය කරන්නේ. මට කොච්චර අවුට්පුට් එකක් එළියට ගන්නවද මම තමයි ඒ R1 සහ R2 ප්‍රතිරෝධකයන් ටික තීරණය කරන්නේ. වැඩේ පැහැදිලිද? මට උවමනා කරන අවුට්පුට් එක සම්පූර්ණයෙන්ම R1 සහ R2 කියන දෙන්න වෙනස් කරලා මට හදා ගන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? රයිට්. මෙතන දැන් මම කියන්නේ මේගොල්ලෝගේ වෝල්ටීයතාලාභයේ හැදෙන විදිය. පැහැදිලිද? වෝල්ටීයතාලාභයට මේගොල්ලන්ට තියෙනවා ප්‍රකාශන කීපයක්. ඒක ඔයා මතක තියාගන්න වෙනවා. පැහැදිලිද? දැන් මේ වෙලාවේ මම මේ දෙන්න ඔප්පු කරන්න යන්නේ. ඔප්පු කරන එක මහා අමාරු දෙයක් නෙවෙයි. වට සරලයි. හරිද? ඒ වුණාට මේ මම වෙලාව ඔප්පු කරන්න යන්නේ. මේක නිකන් ෂෝට් වීඩියෝ එකක් නේ. හරිද? ඒකින්ද ඔප්පු කරන්න යන්නේ. ඔප්පු කරත් ඔයා මතක තියාගන්න ඕන. ඒකින්ද මෙතන මේ දෙන්නගේ වෝල්ටීයතාලාභ ටික මම ටක් ගාලා ලියනවා. ඔයා එක මතක තියාගන්න ඕන. වැඩේ පැහැදිලිද? රයිට්. අපවර්තනය නොවන කාර්යාත්මක වර්ධකයේ වෝල්ටීයතාලාභය. හරිද? වෝල්ටීයතාලාභය මෙන්න මේ සමීකරණයෙන් හම්බ වෙනවා. වෝල්ටීයතාලාභය. වෝල්ටීයතාලාභය අපි ඒක A නෝට් කියලා ගන්න. හරිද? වෝල්ටීයතාලාභය A නෝට් සමානයි මෙන්න මෙහෙම එකක්. අපවර්තනය නොවන එකනේ. කියන්නේ ධනාග්‍රේඩ් ඉන්පුට් එක දෙන එක එක ධන R2 බෙදීම R1. හරිනේ? එක ධන R2 බෙදීම R1 සරලයි. හරිද? එනවා ලීසි එක ධන R2 බෙදීම R1. හරිද? ඊට පස්සේ මෙයාගේ වෝල්ටීයතාලාභය ඒ කියන්නේ අපවර්තනය වෙන එක වෝල්ටීයතාලාභය එනවා සමානයි මෙතන එන්නේ ඍණ R2 බෙදීම R1. ඍණක් එන්නේ අර අපවර්තනය වෙනවා කියන එක පෙන්වන්න. ඍණක් එන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයා මෙතනට ධනාගයක් දුන්නොත් ඉන්පුට් එකක් විදියට මෙතනින් ඍණාගයක් එළියට එන්නේ. මෙතන ඍණාගයක් ඉන්පුට් එක විදියට දුන්නොත් ධනාගයක් එළියට එන්නේ. පැහැදිලිද? හරිනේ? රයිට්. හැබැයි මේ අවස්ථාවේදී මොකක් වෙනවද? මේ අවස්ථාව දෙකේදී දැන් මෙතන මට ඕන අගයකට වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෝල්ටීයතාලාභය මමයි හදාගන්නේ. R1 සහ R2 මම තීරණය කරලා මට උවමනා කරන වැලියුස් ටිකක් දාලා මට අවශ්‍ය කරන වර්ධනය මෙතන හදාගන්න පුළුවන්. මම කොහොම වර්ධනයක් හදාගත්තත් මෙතන අර කතාව වළංගුයි. මෙයාටත් ගන්න පුළුවන් උපරිම වැලියු එක කොච්චරයිද V out එකට. මෙතනත් කවම කවරදාකත් මේ V out එක කවුරු පයින්න බැරිද? අර සප්ලයි වෝල්ටේජ් එකගේ පයින්න බෑ. පැහැදිලිද? සප්ලයි වෝල්ටේජ් එකගේ කොයිම කොයි වෙලාවක පන්න ගන්න බෑ. හරිද? ඒතර මෙතන ධන VS, මෙතන ඍණ VS කොයිම වෙලාවක අතර සැපයින් වෝල්ටීයතාවයගේ නම් පන්නන්න බෑ. මොන අවස්ථාවේදීවත් බෑ. හරිනේ? ධන VS මෙතන ඍණ VS. පැහැදිලිද? එතකොට මේගොල්ලෝගේ වර්ධනය මට කැමති අගයක් ගන්න පුළුවන් වුණාට කියන වෝල්ටීයතාලාභය මට ඕන වුණා කියන ගන්න පුළුවන්. කලින් එකේ බෑනේ කෙලින්ම 10 5කින් දඩස් ගාලා වැඩි කරලා දුන්නා. මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මට උවමනා කරන ප්‍රමාණයකින් වර්ධනය කරගත්ත හැකියි. හරිද? හැබැයි මේකෙදි යන්න පුළුවන් උපරිම වැලියු එක කොච්චරයිද? ධන VS තමයි. හරි ධන VS හොර ඍණ VS වලින් එහාට ආයි යන්න බෑ. පැහැදිලිද? හරිනේ? රයිට්. එතකොට ඒකින්ද මේගොල්ලොන්ටත් අර ප්‍රස්තාරය යන්දොත් මේගොල්ලොන්ටත් ප්‍රස්තාරය යන්දොත් හරිද? මෙන්න මේ එකක් එන්නේ. මේ අපවර්තනය නොවන එකට අඳින්නේ. අපවර්තනය නොවන එකට අඳින්නේ. අපවර්තනය නොවන එකේ. එතන නම් පේනවනේ. මේ දින අපවර්තනය නොවන එකේ.
V in එකත් එක්ක යන විදිය. V in එකත් එක්ක V out එක. හරි V in එකත් එක්ක V out එක යන විදිය. අවුල ඉඳලා හරියන්නේ නැහැ. හරියට තමයි. මම පොඩි එකක් ඉන්නවා. ඊටමද. හරි. right මෙතන V in එක. එතකොට මේක අපවර්ධනය නොවන එකනේ. එතකොට ඔයා මෙතනට දෙන්නේ ධන එකක් නම් ඔයාට එළියට එන්නේ ධන එකක්. හරිද? එළියට එන්නේ ධන එකක්. ඔයා මෙතනට දෙන්නේ ඍණ උත්තරයක් නම් ඒ කියන්නේ ඍණ සප්ලයි ගන්න එළියට එන්නේ ඍණ එකක්. ඔයා දෙන්නේ මොකද්ද? දෙන જાතියම එකක් තමයි එළියට එන්නේ. මෙතන මොකද්ද වෙන්නේ? මේක අපවර්ධනය වෙන එකනේ. ඔයා දෙන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත ගිහින් තමයි එළියට එන්නේ. ඔයා මෙතනට ධන එකක් දුන්නොත් එළියට එන්නේ ඍණ එකක්. ඔයා මෙතනට ඍණ එකක් දුන්නොත් ඔයාට මෙතනින් එළියට එන්නේ ධන එකක්. හරියටම ප්‍රතිවිරුද්ධ වැඩේ අනිත් පැත්ත හැරලා ඉන්නේ. පැහැදිලිද? right එහෙනම් මෙතන සප්ලයි එක ධන එකක් ධන ඉන්න එකක් දුන්නොත් මොකද වෙන්නේ ධන වෝල්ටේජතාවයක් දුන්නොත් එහෙම ධන උත්තරයක් තමයි එළියට එන්නේ පැහැදිලි ධන වෝල්ටේජතාවයක් දෙද්දි ධන උත්තරයක් එළියට එන්නේ ඍණ වෝල්ටේජතාවයක් දුන්නොත් ඍණ උත්තරයක් එළියට එන්නේ පැහැදිලි එහෙනම් ප්‍රස්තාවයේ ධන පැත්තේ මෙහෙ යන්න ඕන ඍණ පැත්තේ මෙහෙ යන්න ඕන පැහැදිලි හරි එතකොට V in එකත් එක V out එක හරිද දැන් මේ ප්‍රස්තාවයේ අනුක්‍රමණය ගත්තොත් මොකද්ද බලන්නේ මේ ප්‍රස්තාවයේ මුල ටිකේ බිඳුවේදී බිඳුවයි එන්න සප්ලයි වෝල්ටේජ් එක වැඩි කරගෙන යද්දි මොකක් වෙනවද යම් කිසි අගයක් දක්වා මෙයාගේ වෝල්ටේජ් එක වැඩි කර ගන්නවා හරිද V in එක වැඩි කරන්න මේ V in එක වැඩි කරන්න මගේ වෝල්ටේජ් දා ලාභයට හරියන විදිහට V out එක මට වැඩි කරලා දෙනවා. හැබැයි වැඩි කරන්න පුළුවන් වෙන්නේ යම් කිසි සීමාවක් දක්වා විතරයි. අර ධන VS එක පයින් නැහැ කොයි වෙලාවකවත්. ධන VS එකට ආව ගමන් එතනින් එහාට සැචුරේට් වෙලා යනවා. පැහැදිලි සංතෘප්ත වෙලා යනවා. පැහැදිලි සංතෘප්ත වුණා. මෙන්න මේ අනුක්‍රමණය බැලුවොත් මොකද්ද බලන්නේ? මෙන්න මේ කොටසේ. මෙන්න මේ කොටසේ අනුක්‍රමණය මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය. කවුද බලන්නේ? දන්න කෙනෙක් ඉන්නේ. අනුක්‍රමණය සමානයි මොකද්ද බලන්නේ? V out එක බෙදීම V in එකනේ. V out බෙදීම V in. හරි? මේක සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේනේ. හරි? V out එක බෙදීම V in කියලා නේද අනුක්‍රමණය. මේ ඇවිල්ලා කවුද? මේ ඇවිල්ලා අර වෝල්ටේජ් දාලා ලාභය. හරි නේද? මේ ප්‍රස්ථානයේ අනුක්‍රමණය කිරීම කාට සමානයිද? වෝල්ටේජ් දාලා ලාභයට සමානයි. හරිද? එතකොට මට තීරණය කරන්න පුළුවන් හරියටම මෙන්න මේ R1 සහ R2 වල අගයන් වෙනස් කළා. කොතනදිද මේකේ මේ මොකද ඔපෑම්ප් එක නැත්නම් ඒ කාර්යකාරක වර්ධකේ සංතෘප්ත වෙන්නේ මොන V in එකේදීද කියන එක මට පාලනය කරගන්න පුළුවන් මෙන්න මේක හරහා. පැහැදිලිද? ඒක තමයි එතන තියෙන වාසිය. දැන් කලින් අවස්ථාවේදී එහෙම කරගන්න බැරි වුණානේ. කලින් අවස්ථාවේදී එයාට ඕන අගයකදී එන්නම චුට්ටි අගයකදී දරස් ගාලා සැචුරේට් කරලා දැම්මා. දැන් මේකෙදි මම තමයි තීරණය කරන්නේ මොන V in එකේදීද මෙයා සැචුරේට් වෙන්නේ. ඒක තීරණය කරන්නේ මෙතන. පැහැදිලිද? මොකද මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණයක් ඉන්නේ හරියටම මම මෙතන හදාගන්න වෝල්ටේජ් දාලාභය. පැහැදිලිද? මම හදාගන්න වෝල්ටේජ් දාලාභය තමයි අනුක්‍රමණයක් ඉන්නේ. වැඩේ ක්ලියර්ද? රයිට්. එහෙනම් ওই විදිහම තමයි දැන් ධන වෝල්ටේජාවයක් දුන්නාම ධන උත්තරයක් ආවා වගේ මේ විදිහම ඍණ වෝල්ටේජාවයක් දුන්නාම ලස්සන ඍණ උත්තරයක් එනවා. ඒක කවදාකවත් ඍණ VS එක වයින්න බෑ. හරි නේද? වැඩේ පැහැදිලිද? ඔන්න අපවර්ධනය නොවන කෙනෙක්ට ප්‍රස්තාරයන් දෙන විදිය. හරි නේද? රයිට්. ඔන්න දැන් මම අඳිනවා අපවර්ධනය වෙන කෙනාගේ ප්‍රස්තාරය. අනේ ඊට තමයි ප්‍රශ්නේ. හරි. මම වෝල්ටේජාවය ගොඩක් අර පැත්තෙන් ලියනවා. හරි. වෝල්ටේජාවය අර පැත්තෙන් ලියනවා. වෝල්ටේජාවය A not සමානයි ඍණ R2 බෙදීම R1. හරි. ඔන්න ප්‍රස්තාරයන් ඉන්නේ. සප්ලයි වෝල්ටේජ් එකත් එක්ක මෙයාගේ V out එක කොහොමද විචලනය වෙන්නේ? V in එකත් එක්ක V out එක. හරිද? V in එකත් එක්ක V out එක. මෙතන ප්‍රස්තාරයේ අනුක්‍රමණය කවුරුන්ද? ප්‍රස්තාරයේ අනුක්‍රමණය වෝල්ටේජ් දාලාභය. හැබැයි තේරෙනවා මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය ඍණ එකක් ඇවිල්ලා තින්නේ ඍණ. ඍණ අනුක්‍රමණයක් කියන්නේ මෙහෙම එකක් වෙන්න බෑනේ. මෙහෙම එකක් වෙන්න බෑ. එහෙනම් මොකක් වෙන්න ඕන? ඍණ අනුක්‍රමණයක්. මෙන්න මෙහෙම එකක් වෙන්න ඕන. පැහැදිලිද? ඍණ එකක් වෙන්න ඕන. ඍණ අනුක්‍රමණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරි ඍණ එකක් මෙන්න මේ වගේ එකක්. එතකොට එහෙනම් ඔයාලට තේරෙනවා. දැන් මම අර ඉස්සෙල් කියමු කතාව. මම කියවනේ ඔයා මෙතනට දෙන්නේ ධන V in එකක් නම්. හරිද? ධන වෝල්ටේජතාවයන් නම් දෙන්නේ ඔයාලට අවසානයේ උත්තරේ එන්නේ ඍණ වෝල්ටේජතාවයක්. හරිද? හරි නෙමෙයි. මෙන්න වෝල්ටේජතාවයේ ධනාගයන් ටික ඔයාලට අවුට් එක විදියට එන්නේ ඍණ උත්තරයක්. යට පැත්තෙන් එන්නේ උත්තරේ. පැහැදිලිද? එතකොට ධන වෝල්ටේජතාවයන්ට මේ පැත්තේ ප්‍රස්තාරය යන්න ඕන. ඍණ වෝල්ටේජතාවයක් දුන්නොත් ඔයාලට එන්නේ ධන උත්තරයක්. එහෙනම් ප්‍රස්තාරය මේ පැත්තේ යන්න ඕන. වැඩේ පැහැදිලිද? එහෙනම් මෙන්න මෙහෙම තමයි මේකේ ප්‍රස්තාරය යන්නේ. හරි? ධන වෝල්ටේජතාවයක් දුන්නොත් ඍණ සැචුරේට් වගයක් එන්නේ. ඒ කියන්නේ ඍණ සංතෘප්ත වගයක්. ඒකේ උත්තරේ ඍණ VS පයින්ද නැහැ. ඊට පස්සේ ඍණ V in එකක් දුන්නොත් එහෙම ධන V out එකක් ඔයාලට එළියට එන්නේ. අනිත් පැත්ත හැරලා එන්නේ. වැඩේ පැහැදිලිද? ඔන්න එන විදිය. හරිද? ධන VS. වැඩේ ක්ලියර්? මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය තමයි මේ. මේ අනුක්‍රමණය තමයි මේ වෝල්ටේජ් දාලා ආපේ. වැඩේ තේරුණාද? ඔන්න තියරි ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි නේද?
ඔක තමයි අපවර්තනයේ වෙන සහ අපවර්තනයේ නොවන සංමුත කුඩු අවස්ථාවේ කාර්යකාත්මක වර්ධකයේ කතාව. පැහැදිලිද ඔන්න. කෝටි දාලාවෙත් හරි ප්‍රස්තාර ටිකත් හරි එයාගේ ඔය මොකක්ද අපි කියන ෆීඩ්බැක් ලූප් එකේ කතාවත් හරි. ඒ කියන්නේ මොකද ඒක සිග්නල් කියන්නේ ප්‍රතිපෝෂණය. හරිද? ප්‍රතිපෝෂණ කුඩුව ගැන කතා කරා. හරිද? ප්‍රතිපෝෂණයෙන් වෙන්නේ මොකද්ද හැම වෙලේම? මේ ප්‍රතිපෝෂණ කුඩුවක් දාලා මොකද්ද කරන්නේ හැම වෙලේම? අර V out එකකින් කොටසක් V out එකේ වෝල්ටේජ් එකකින් කොටසක් V in එකට ගන්නවා. V in එකට ගන්නවා. හරි නේද? ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඈ මේකට තියෙනවා මට කියන්න මතක වෙච්ච කතාවක් තියෙනවා මේ මෙතන තියෙනවා ස්වර්ණමය නීති කියලා golden rules කියලා જાතියක් තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඔය සංමුත කුඩු අවස්ථාවේ කාර්යකාත්මක වර්ධකයක් වැඩ කරන්නේ ඔන්න ඔය golden rules කියන concept එක යටතේ. කියන්නේ එක්තරා නීති දෙකක් යටතේ තමයි ඔය අපවර්තනයේ නොවන සහ අපවර්තනයේ වෙන කියන මේ සංකෘත කුඩු අවස්ථාවේ කාර්යකාත්මක වර්ධකේ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? ඒ රූල්ස් දෙක ඇත්තටම මම කියලා ඉවරයි. රූල්ස් දෙකක් මගේ අතින් කියවුණා. ඒක අර නීති විදියට මගේ අතින් කියවුන්නේ නැතුණාට වාක්‍යයක් විදියට මම මේ නීති සියල්ල මේක යටතේ කියලා ඉවරයි. පැහැදිලිද? නීති ටික කියලා ඉවරයි. මෙන්න මේමයි නීති ටික එන්නේ. golden rules නැත්තම් ස්වර්ණමය නීති කියලා කියනවා. හරි ස්වර්ණමය නීති කියලා කියනවා. මේක ඇවිල්ලා අර මේ මම අර ආලෝකේ අර අක්ෂි දෝෂ වලට කියපු අර මගේ golden rules නෙවෙයි. හරිද? ඒක එකක්. මේක වෙන එකක්. හරිද? මේක ඇවිල්ලා ඔරිජිනල් rules ටිකක් අරගෙන මම හදාගත්ත ගන්නේ. හරිද? අර ඕනම අක්ෂි දෝෂ ගණනක් හදන්න පුළුවන් කියලා අර මම කිව්වේ. ඒක එතනත් මම කිව්වේ golden rules කියන්නේ. ඒකයි මේකයි දෙකක් හොදේ. හරිද? right. එතකොට මෙතන මම ටිකක් කියන්නම් ඕගොල්ලෝ ඒක ලියාගන්න. golden rules නැත්නම් ස්වර්ණමය නීති කියන එක මෙතන ලියන්නන්නේ. මොකද මෙතන ලියන්න ස්වර්ණමය නීති. හරිද? හරි ස්වර්ණමය නීති. ස්වර්ණමය නීති වල ස්වර්ණමය නීති දෙකයි තියෙන්නේ. ස්වර්ණමය නීති දෙකයි තියෙන්නේ. අංක 1. අංක 1 ගත්තාම පළවෙනිම කතාව. පළවෙනිම කතාව තමයි මම අර ඉස්සෙල්ලා කියපු කතාව. ඒ කියන්නේ මෙන්න මේ කාර්යකාත්මක වර්ධකයේ නිර්මාණය කරලා තියෙන්නේ කාර්යකාත්මක වර්ධකයේ අභ්‍යන්තර පරිපථය නිර්මාණය කරලා තියෙන්නේ හරියට මේගොල්ලෝගේ ප්‍රධාන වෝල්ටේජතාවයෙන් ප්‍රධාන ප්‍රතිරෝධය. හරිද? ප්‍රධාන ප්‍රතිරෝධය ප්‍රධාන අග්‍රවල ප්‍රතිරෝධය අනන්තයක් වෙන විදිහට. හරිද? ප්‍රධාන ප්‍රතිරෝධය අනන්තයක් වෙන විදිහට නැත්නම් අති විශාල අගයක් වෙන විදිහට තමයි සම්පූර්ණයෙන්ම මේගොල්ලෝගේ අභ්‍යන්තර පරිපථය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝගෙන් ඇතුළටවත් මේගොල්ලෝගෙන් එළියටවත් ධාරාවක් එන්නේ නැහැ. වැඩේ පැහැදිලිද? මේගොල්ලෝගේ කොහොමද? ප්‍රධානයෙන් එළියට එන්නේ නැහැ නේ ධාරා. ප්‍රධානයෙන් ඇතුළටනේ ධාරා යනවා නම් යන්නේ. ඒක ප්‍රධානය හරහා මේ අග්‍ර දෙකෙන් කිසිම කෙනෙක්ගෙන් මොනවා වෙන්නේ නැද්ද? ඇතුළට ධාරා ගමන් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක තමයි පළවෙනිම කතාව. තේරුණාද? ඒ කියන්නේ පළවෙනිම කියන්න ඕන මොකද්ද? මෙන්න මේක වාක්‍ය විදිහට ලියවෙන්න ඕන. කාර්යාත්මක වර්ධකයක අභ්‍යන්තර පරිපථය නිර්මාණය කර ඇත්තේ හරිද? අභ්‍යන්තර පරිපථය නිර්මාණය කර ඇත්තේ ප්‍රධාන ප්‍රතිරෝධය ප්‍රධාන පරිපථයේ ප්‍රතිරෝධය අතිවිශාල අගයක් වන විදියටයි. හරිද? අගයක් වන ලෙසයි. එම නිසා කාර්යාත්මක වර්ධකයේ ප්‍රධාන අග්‍රහරහා ඉන් තුලට කියන්නේ කාර්යාත්මක වර්ධකයේ තුලට කිසිදු ධාරාවක් ගමන් නොකරයි. පැහැදිලිද? ඒක තමයි පළවෙනි රූල් එක. පැහැදිලිද? පළවෙනි රූල් එක ඒක. ඒක තමයි පළවෙනි ස්වර්ණමය නීතිය වෙන්නේ. හරිද? කිසිම ධාරාවක් කාර්යාත්මක වර්ධකයේ මෙන්න මේ අග්‍රහරහා ඇතුළට යන්නේ නැහැ. හරිද? දෙවැනි කාරණාව දෙවැනි රූල් එක. නැත්නම් දෙවැනි ස්වර්ණමය නීතිය ඇවිල්ලා මෙන්න මේ කාර්යාත්මක වර්ධකයක් ගත්තාම එයාගේ බාහිර ප්‍රතිපෝෂණ පුඩුවක් කරා මෙන්න මේ විදිහට බාහිර ප්‍රතිපෝෂණ පුඩුවක් කරාම මම කියවනේ V out එකකින් කොටසක් නැත්නම් අර ප්‍රතිදාන වෝල්ටේජතාවයෙන් කොටසක් කොහෙට දෙනවද ප්‍රධානයට අනිත් පැත්තට දෙනවනේ ආයෙම දෙනවා ප්‍රතිපෝෂණයක් කරනවා නැවත පෝෂණයක් කරනවා පැහැදිලිද එහෙම කරන්නේ මෙන්න මෙහෙම වෙන විදිහට පැහැදිලිද මෙහෙම වෙන විදිහට තමයි කරන්නේ මොකද්ද වෙන්නේ මෙතන දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ දෙපැත්තේ ඒ කියන්නේ මේ ධනාග්‍රය සහ ඍණ ප්‍රදානය ධන ප්‍රදානය ඍණ ප්‍රදානය අතර සාමාන්‍යයෙන් නම් යම් කිසි වෝල්ටේජතාව වෙනසක් තියෙනවනේ යම් කිසි වෝල්ටේජතාව වෙනසක් තියෙනවා පැහැදිලිද මේකෙදි කරන්නේ මෙන්න මේ අර සප්ලයි වෝල්ටේජ් එක මෙයාගේ ප්‍රතිදානයේ තියෙනනේ ප්‍රතිදාන වෝල්ටේජතාවයෙන් කොටසක් සම්පූර්ණයෙන්ම ප්‍රදානයේ වෙත දෙනවා මෙන්න මේ ප්‍රධාන අග්‍ර දෙකේ වෝල්ටේජතාව වෙනසක් නැති වෙන විදියට පැහැදිලිද ප්‍රධාන වෝල්ටේජතාවය ඒ කියන්නේ ප්‍රධාන වෝල්ටේජතාව වෙනසක් මේ අග්‍ර දෙකේ නැති වෙන විදියට මෙතනින් වෝල්ටේජතාවයක් මෙතනට දෙනවා. හරි පැහැදිලිද? ඒ කියන්නේ ආරම්භයේදී මේ දෙක දෙන්න අතර යම්කිසි විභව වෙනසක් තිබ්බොත් හරිද? අග්‍ර දෙක අතර V1 සහ V2 අතර යම්කිසි වෙනසක් තිබ්බොත් මේ බාහිර ප්‍රතිපෝෂණ පුඩුව හරහා දඩස් ගාලා මොකක් කරනවද? මේ ප්‍රතිදානයෙන් වෝල්ටේජතාව කොටසක් මෙහෙට දීලා මොකක් කරනවද? මේ දෙන්න අතර වෝල්ටේජතාව වෙනස ශූන්‍ය කරලා දානවා. වැඩේ පැහැදිලිද? වෝල්ටේජතාව වෙනස ශූන්‍ය කරලා දානවා. ඒකින්ද සම්පූර්ණයෙන්ම අපි සංයුත පුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයක සංයුත පුඩු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයක මෙතන ධනාග්‍රේ සහ ඍණාග්‍රේ වෝල්ටේජතාව වෙනසක්
නෑ කියලා තමයි මාක් කරන්නේ. වැඩේ පැහැදිලිද? ඒ කියන්නේ මෙතන වෝල්ටේජතාවයේ V නම් මෙතන V කියලාමයි මාක් කරන්නේ. වැඩේ පැහැදිලිද? අර ප්‍රතිපෝෂණ පුඩුවක් සම්බන්ධ කරන්නේ හරියට මොකක් කරන්න බලාගෙනද? මේ ප්‍රධාන අග්‍ර දෙකේ වෝල්ටේජතාව වෙනස ශූන්‍ය වෙන විදිහට මෙතනින් මොනවා කරනවද? ප්‍රතිදාන වෝල්ටේජතාවයෙන් කොටසක් ප්‍රතිපෝෂණ පුඩුව හරහා ආයෙම ප්‍රධාන අග්‍රය වෙත යොමු කරනවා. වැඩේ පැහැදිලිද? එතකොට මෙතන සරලවම ඔයාලට උඩ ගන්න ඕන කාරණාව තමයි මෙන්න මේක සංවෘත අවස්ථාවේ කාරකාත්මක වර්ධකයේ ප්‍රධාන අග්‍ර දෙකේ කිසිම වෝල්ටේජතාව වෙනසක් නැහැ. හරි කිසිම වෝල්ටේජතාව වෙනසක් නැහැ. ඒක තමයි ප්‍රධානම පොයින්ට් එක. අපි ගාණක් හදන්න පාවිච්චි කරන ප්‍රධානම පොයින්ට් එක තමයි යෝග. හරි ගාණක් හදන්න පටන් ගන්න යොතනින්. පැහැදිලිද? ඒ කියන්නේ මේ අග්‍ර දෙකේ විභව වෙනසක් නැහැ කියලා මාක් කරලා තමයි වැඩේ පටන් ගන්න. ඒක ගාණකින්ම මම කියලා දෙන්නම් ටක් ගාලා. වැඩේ ක්ලියර්ද? ඔන්න ගෝල්ඩන් රූල් දෙක. ආයි කියනවා මොනවාද රූල් දෙක? පළවෙනි එක කාරකාත්මක වර්ධකයක අභ්‍යන්තර පරිපථය නිර්මාණය කරලා දෙන්නේ ප්‍රධාන ප්‍රතිරෝධය අතිවිශාලකයක් වෙන විදිහට. ඒක තමයි පළවෙනි කතාව. ඒකින්ද මේකෙන් ඇතුළට කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරිද? කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම මෙහෙන් ධාරාවක් ආව කියලා හිතන්න. මෙහෙන් ධාරාවක් ආවොත් එහෙම මේක අරහා මෙහෙ යන්නේ නැහැ. මෙහෙට යන්නේ නැහැ. කෙලින්ම භූගත වෙනවා. පැහැදිලිද? හරිනේ? මේකත් එහෙමයි. හරිනේ? කිසිම එකක් කාර්යාත්මක වර්ධකයේ ඇතුළට යන්නේ නැහැ. හරි? ඊළඟ වැඩේ තමයි මොකද්ද? එන්න මේ කාර්යාත්මක වර්ධකයේ බාහිර ප්‍රතිපෝෂණ පුඩුව හරහා හරිද? බාහිර ප්‍රතිපෝෂණ පුඩුව හරහා ප්‍රතිපෝෂණයක් කරනවා මොකක් වෙන විදියටද? ප්‍රතිදාන වෝල්ටේජතාවයේ යම්කිසි කොටසක් ප්‍රතිදාන වෝල්ටේජතාවයෙන් කොටසක් බාහිර ප්‍රතිපෝෂණ මුඩුව හරහා ප්‍රධාන අග්‍ර වෙත යොමු කරනවා මොකක් වෙන විදියටද? මෙන්න මේ ප්‍රධාන අග්‍ර දෙක අතර විභවාන්තරය ශූන්‍ය වෙන විදියට. ඒවත් ඒ දෙන්නගේ විභව සමාන වෙන විදියට. පැහැදිලිද? විභවාන්තරයේ බිඳුවයි නැත්නම් විභව සමානයි. පැහැදිලිද? විභව සමාන වෙන විදියට ප්‍රතිදාන වෝල්ටේජතාවයෙන් කොටසක් බාහිර ප්‍රතිපෝෂණ මුඩුව හරහා ප්‍රධාන අග්‍රය වෙත යොමු කරනවා. වැඩේ ක්ලියර්ද? ඔන්න ඔක තමයි සරලවම සම්මුත පුරුදු අවස්ථාවේ කාර්යාත්මක වර්ධකයේ සිද්ධ වෙන්නේ. හරි නේද? හරි අපි යම් පටස් ගාලා පාස් පේපර් ගානක් හදන්න ගානකින් ඕකට අක් ගාලා ඔලුවට යනවා. හරිද? ගානකින් පටස් ගාලා ඔලුවට යනවා. අමාරු නෑ. හරිද? හරි අපි ගානක් තෝරගමු ඩක් ගාලා. හරි අපි ගත්තොත් 2004 ගාන. ඒ කියන්නේ බේසුරු පොතේ ඔය සංගුහිත පරිපත කියන කොටසේ දෙවෙනි ගාන 2004 ගාන. හරි 2004 ගාන. ඒක මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. බලන්න මේ ගාන කොච්චර ලේසියෙන් හදන්න ඕනද කියලා බලන්න. ඒ ඔපෑම්ප් එක වට ලේසි හරිද? ඔයාලට තේරුම් ගන්නයි ඕන. දැන් මේ අර ෂෝට් ඇන්ඩ් ස්වීට් මේක කියලා දුන්නේ. හරිද? ඒ සාමාන්‍ය ටිකක් වෙලා වරන් කියලා දෙන්න ඕන. ගානක් හදන්න උවමනා කරන විදියට මේ දැන් මේක කියලා දුන්නේ. හරිද? ඒකට මේක හොඳට බලලා ගණන් කීපයක් හදුවාම වැඩේට අද්දලා ක්ලික් වෙනවා. හරි. මෙයා 10යි කිලෝ ඕම්. මෙයා 1යි කිලෝ ඕම්. හරි මේක 2 වෝල්ට් සප්ලයි එකක් බැටරි එක. ඩයිනොනෝම එකක් තියෙන්නේ. ඔක තමයි අපේ සංයුක්ත පොළොව අවස්ථාවේ කාර්යාත්මක වර්ධකේ මට දීලා තියෙන එක. බලන්න මොකද කියලා දෙන්නේ කියලා පෙන්වනවා ඇති කාර්යාත්මක වර්ධක පරිපථය ක්‍රියාත්මක වන්නේ ධන 10 සහ ඍණ 10. ධන 10 සහ ඍණ 10 ක්ෂමතා සපයුම මගින්. පරිපථයේ ප්‍රතිදාන වෝල්ටේජතාවය ආසන්න වශයෙන් කුමක් විය හැකිද? හරිද? ප්‍රතිදානය කොච්චරක් වෙන්න පුළුවන්ද කියලා අහන්නේ. හරිද? right ප්‍රතිදානය වාගන්නයි තියෙන්නේ. මුලින්ම චෙක් කරලා බලන්න මේක දැන් සංයුත කුඩු බව තේරෙනවානේ. හරිද? සංයුත කුඩු අවස්ථාව බව තේරෙනවා. දැන් සංයුත කුඩු අවස්ථාවේ ඒක අපවර්තනය වෙන එකද අපවර්තනය නොවන එකද කියලා චෙක් කරගන්න. දැන් බලන්න සප්ලයි එක දීලා තියෙන කාටද? මේ භූගත කරලා තියෙන ඍණාග්‍රය මේ භූගත කරලා තියෙන ඍණාග්‍රය සප්ලයි එක දීලා තියෙන මේ බැටරි එක සෙට් කරලා තියෙන ධනාග්‍රයටනේ. එහෙනම් මේක මොකද්ද? අපවර්තනය
නොවෙන එක. හරිද? අපවර්තනය නොවෙන කාර්යාංග වර්ධකයේ තියෙන එහෙනම් ඒකේ වෝල්ටීය දාලාභය කොහොමද ලියන්නේ? අපවර්තනය නොවෙන එක. එක ධන R2 බෙදීම R1. හරි නේද? එක ධන R2 බෙදීම R1 තමයි අපේ වෝල්ටීය දාලාභය. හරිද? ටක් ගාලා වෝල්ටීය දාලාභය හොයාගන්න. මෙන්න R2 එක මේ දින්නේ R2 එක මෙන්න R1 එක මතකයිනේ. මෙයා R2 මෙයා R1. හරිද? එහෙනම් එක ධන R2 එක 10යි R1 එක 1යි. දෙන්නම කිලෝ ඕම්නේ කවුලක් නැහැ. හරිද? උඩත් කිලෝ ඕම් යටත් කිලෝ ඕම් ප්‍රශ්නයක් නැහැ. කීයද? 11යි. ඔන්න වෝල්ටීය දාලාභය 11ක් හම්බුණා. හරිද? රයිට්. ඊට පස්සේ දැන් චෙක් කරලා බලන්න වීන් එක කීයද? දැන් වීන් එක කීයද? වීන් එක දීලා තින්නේ 2යිනේ. වීන් එක 2යි. හරිද? වීන් එක 2යි. එහෙනම් V out එක එනවනේ කීයද? ඒ නිසා V out එක දැන් වෝල්ටීය දාලාභය සමානයි V out එක බෙදීම V in නේ. හරිද? V out බෙදීම V in එන්නවා. හරිද? සප්ලයි සෝරි මේ වෝල්ටීය දාලාභය එන්නෝනේ V out එක බෙදීම V in. දැන් වෝල්ටීය දාලාභය හොයාගත්ත 11යි. එහෙනම් V out එක දැන් මට හොයාගන්න ඕනේ V out එක බෙදීම V in. V in එක කීයද? 2යි. එහෙනම් V out එක කීයක් එන්න ඕනද? ඈ V out එක කීයක් එන්න ඕනද? වෝල්ට් 22ක් එන්න ඕන හරිනම්. හරිද? එන්න ඕන හරිනම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම කිව්වා වෝල්ටේජ් දාලාභය කීයක් වුණත් දැන් මට උවමනා කරන ප්‍රමාණය වෝල්ටේජ් දාලාභය මම හදාගෙන තිබ්බට මෙයාට කවදාවත් මොකක් පයින්න බැරිද? සප්ලයි වෝල්ටේජ් එක වෙච්ච මෙන්න මෙයාව පයින්න බෑ. පැහැදිලිද? ධන 10 හෝ ඍණ 10 කියන එක පයින්න බෑ. හරිද? ධන 10වත් ඍණ 10වත් පයින්න බෑ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? දැන් මේ පැනලාද නැද්ද? පැනලා. එහෙනම් මෙයා මොකක් වෙන්න ඕනද එහෙනම්? ඈ 22කට ගියා කියලා කියන්නේ 22කට ගියා කියලා කියන්නේ මෙයා සම්පූර්ණ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සන්තුෂ්ත වෙලා තින්නේ මේ ඔප් ඇම්ප් එක කාර්යාත්මක වර්ධකයේ සන්තුෂ්ත වෙලා තියෙන්නේ නම් අනිවාර්යෙන් උත්තරේ මොකක් වෙන්න ඕනද? උත්තරේ මොකක් වෙන්න ඕනද? මේක ධන අප්ග්‍රේඩ් දීලා තියෙන සප්ලයි එක. හරි ධන අප්ග්‍රේඩ් සප්ලයි එක දීලා තියෙන්නේ. එහෙනම් උත්තරේ මොකක් වෙන්න ඕනද? අපවර්තනය නොවන එකට දුන්නා කියලා කියන්නේ ඔයාගේ V out එක එන්න ඕන ධන VS. හරි නේද? ධන VS තමයි උත්තරේ. ඒ නිසා මේක නෙවෙයි උත්තරේ. එහෙනම් ඒ නිසා V out එක එන්නේ V out එකෙන් එන්නේ ධන VS. හරි ඒ කියන්නේ ධන 10යි වෝල්ට්. හරි ධන 10 වෝල්ට් එන්න ඕන. වැඩේ වැරදි. හරිනේ. එතකොට මේක නිකන් අපි නිකන් එන්න ඕනා කියන එකක් හොයාගන්නවා. හරිද? එන්න හරිනම් එන්න ඕනාගේ හොයාගන්නවා. ඒ යගේ මේ සප්ලයි වෝල්ටේජ් එකගේ පැනලා නම් හරියටම උත්තරේ එන්නේ ධන VS හෝ ඍණ VS තමයි. පැහැදිලි ධන VS හෝ ඍණ VS. ඒක ධන VS ද ඍණ VS ද කියන එක ඔයා තීරණය කරන්න. මෙතන සප්ලයි එක දීලා තියෙන්නේ ධන එකටද ඍණ එකටද කියන එක මතක. පැහැදිලි. එතකොට මෙතන සිග්නල් එක දීලා තියෙන්නේ සප්ලයි එක දීලා තියෙන්නේ ධන ග්‍රේට. ඒකින්ද ධන VS තමයි උත්තරේ එන්න ඕන. අතිසේවක ඍණයකට දීලා තිබ්බනම් ඍණ VS උත්තරේ එන්න ඕන. වැඩේ පැහැදිලිද? හරිනේ. රයිට්. තව එකක් බලුවොත් ටක් ගාලා මම තුන්වෙනි එක බලන්නකො මේ 2005 ගාන 2005 ගාන නිකන් හිතලා නිකන් බලපු ගමන් කීයද ඒකේ උත්තරේ. පෙන්වාදී පරිපතේ වෝල්ටීය දාලාභය. වෝල්ටීය දාලාභය අහනවා. මොකද්ද? ඒක මොන අවස්ථාවකදී දීලා තියෙන්නේ? හරිද? මේ ටයිප් එකම නේද? ඒකේ ධන අග්‍රේඩ වීන් එකක් දීලා තියෙනවා. ධන අග්‍රේඩ වීන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන R දාලා මෙතන R දාලා. හරිද? එහෙනම් මෙතන දැන් මම රූපයන් ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ රූපේ බලාගෙන මම මේ කියන දේ බලන්න. පැහැදිලිද? ඒකේ වීන් එක මෙතනට දීලා තියෙන්නේ. මෙතනට වීන් එක දීලා තියෙන්නේ. වීන් එක මෙතනට දීලා දැන් මේව නැහැ. වීන් එක මෙතනට දීලා මෙතන R තියෙන්නේ. හරිද? මෙතන R එකක් මෙතන R එකක්. එහෙනම් මේක ඇවිල්ලා සංයුත කුඩු අවස්ථාවේ මොකද්ද? සංයුත කුඩු අවස්ථාවේ අපවර්තනය නොවන එකනේ. අපවර්තනය නොවන එක එහෙනම් සමීකරණ මේකමයි. හරිද? සමීකරණ මේකමයි. දැන් එයාට දාලා වෝල්ටි දාලා වේවුවොත් මොකක්ද වෙන්නේ? එක දන මෙතනත් R මෙතනත් R නේ. එහෙනම් R බෙදීම R නේ. දැන් කීයද මේ දෙන කැපිලි ගියාට පස්සේ එක දන එක කියන දෙකයි. තමයි උත්තරේ දෙකක් කියලා එන්න ඕනේ. දන දෙකක් වෙන්න ඕනේ. හරි. දන දෙකක් වෙන්නේ නැහැ. මොකද ධන අප්ග්‍රේඩ් තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ. ධන දෙකක වෝල්ටේජ් දාලාභයක් තියෙනවා. හරි. අපි අවසාන විදියට මේකත් අදුම හතරවෙනි එක කියන්නේ 2007 ගාන 2007 ගානක් අදුමටක් ගාලා 2007 ගානක් ගාලා හදමු. දවස් 7 ගාන. හරි. 2007 ගානේ මෙන්න මෙහෙම එකක් තියෙනවා.
අරූපය ඇන්දොත් කෑදසම් 5 වෝල්ට් බැටරි එකක් සෙට් කරලා තියෙනවා. මේක භූගත කරලා තියෙනවා. ඊට පස්සේ ඍණාග්‍රයට LDR එකක් ගහලා තියෙනවා. LDR කියන්නේ මොකක්ද කියලා දන්නවද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. හරිද? ලයිට් ඩිපෙන්ඩන්ට් රෙසිස්ටන්ස් එක. රෙසිස්ටර් එක. හරිද? මේක 1 කිලෝ ඕම්. හරිද? මේක LDR එක. රයිට්. ඔන්න ඔහම පරිපතයක් දීලා තියෙනවා මට. හරිද? ඔන්න පරිපතය. දැන් අපි වැඩේ පටන් ගමු. මොකද්ද කියන්නේ බලන්න. ආලෝකයේ මත අගය රඳා පවතින ප්‍රතිරෝධකයක්. ඒ කියන්නේ LDR එකක් සහ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක්. සහිත කාර්යාත්මක වර්ධක පරිපතයක් රූපේ වෙන්නවා ඇත. නේද? කාර්යාත්මක වර්ධකයේ සැපයීම් වෝල්ටේජතාවය ධන හෝ ඍණ 16.5ක් වන අතර එහි සංතෘප්ත වෝල්ටේජතාවය 15ක් වේ. හරිද? 15ක් වේ. සංතෘප්ත එක 15යි. හරිද? ඒ කියන්නේ ධන හෝ ඍණ 15 කියන එක පන්නන්න බෑනේ. ධන හෝ ඍණ 15 කියන එක පන්න ගන්න බෑ. හරි. ඊට පස්සේ LDR ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය සම්පූර්ණ අඳුරේදී 1 මෙගා ඕම්ද දීප්තිමත් ආලෝකයේදී ඕම් 100ද වේ. සම්පූර්ණ අඳුරේදී සහ දීප්තිමත් ආලෝකයේදී පරිපතේ ප්‍රතිදානය Vout අගයන් ආසන්න වී පිළිවෙලින් මොකක්ද කියලා. හරිද? අඳුරේදී සහ ආලෝකයේදී. හරිද? ඒ අඳුරේදී දත්ත ටික දාගත්තොත්. හරිද? අඳුරේදී. මෙතන අර කියන කතා ටිකත් අපි මාක් කරගමු පොඩ්ඩක්. මෙතන සප්ලයි වෝල්ටේජ් එකේ මැක්සිමම් එක එන්නේ කීයද? ධන 15 හෝ ඍණ 15 නේ. හරිද? ඍණ 15 හෝ ඍණ 15 ධන 15 තමයි එන්න පුළුවන් අගයන් දෙක. හරිද? මේක ඍණ මේක ධන. හරිද? සංතෘප්ත වෝල්ටේජ් දාලා ධන 15 කියන දේ. හරිද? රයිට්. එතකොට ධන 15 හෝ ඍණ 15 කියන අගයන් දෙක පයින්න බෑ. හරිද? පයින්න බෑ. සංතෘප්ත අගයන් දෙක තමයි මාක් කරේ. හරි. දැන් අපි අඳුරේදී ගන්න හැදුවොත්. හරිද? අඳුරේදී ගන්න හැදුවොත්. හරිද? අඳුරේදී LDR එකේ ප්‍රතිරෝධය කීයද? LDR එකේ ප්‍රතිරෝධය කීයද? 1 මෙගා ඕම් නේ. මෙගා ඕම් එකක්. හරිද? මෙගා ඕම් එකක් වෙනවා. හරිද? දැන් මේක කොහොම හරි කමන්නේ අඳුරේ හරි ආලෝකයේ හරි මොකක් හරි මගුලක්. හරිද? මොන අවස්ථාවක ගත්තත් මේක මොන જાතිය කාර්යාත්මක වර්ධකයක්ද? මොන જાතියද? සංයුත කුඩු බව තේරෙනවා. මේ ෆීඩ්බැක් ලූප් එක තියෙනවනේ සංයුත කුඩු මොන જાතියද? අපවර්ධනය වෙනද අපවර්ධනය නොවෙනද? ඈ අපවර්ධනය නොවන જાති එකක්. මොකද ධනාත්මකයට තමයි සප්ලයි එක දීලා තියෙන්නේ. පැහැදිලි සප්ලයි එක ධනාත්මකයට දීලා තියෙන්නේ. එහෙනම් අපවර්ධනය නොවන જાති එකක්. එහෙනම් මෙයාගේ වෝල්ටේජ් තාලාපය කොහොමද එන්නේ? ඈ මෙයාගේ වෝල්ටේජ් තාලාපය ජීවෙන්නේ නම් කොහොමද? ඈ වෝල්ටේජ් තාලාපය එන්නේ එක ධන R2 බෙදීම R1 විදියට. පැහැදිලි. ඔන්න මෙයාට දාලා වෝල්ටේජ් තාලාපයේ සමීකරණය. පැහැදිලි. දැන් අපි අඳුරේදී කතා කරමු වැඩි. අඳුරේදී වෝල්ටේජ් තාලාපය කීයද එන්නේ? ඈ අඳුරේදී වෝල්ටේජ් තාලාපය නම් එන්නෝනේ කීයද? එක ධන R2 එක්කීද අඳුරේදී මෙන්න මෙගා ඕම් මෙගා ඕම්. අපි ඒක කිලෝ ඕම් විදියට ලිව්වොත් ඒක 1000ක් නේද? 1000යි කිලෝ ඕම් නේ. හරි. මෙයා මෙගා ඕම් කියන එක නම් කිලෝ ඕම් විදියට මම ලිව්වා. මොකද මෙයා කිලෝ ඕම් තියෙන හින්දා. හරි. මෙගා කියන්නේ 10යි 6, කිලෝ කියන්නේ 10යි 3. එහෙනම් 10යි 3 මම දිග ඇරියා. එක බෙදීම වෙන කොට මෙයා R2 නේ. මෙයා R2 එක, මෙයා තමයි R1 එක. හරි. LDR එක තමයි R1 එක. පැටවුන. හරි. ඒකට R2 බෙදීම R1 නේ. 1 කිලෝ ඕම් බෙදීම 1000යි කිලෝ ඕම්. කොහොම නේද? එතකොට මේක ආසන්නව කීයක් වගේ දෙන්නේ වෝල්ටේජ් තාලාපය? ඈ මේක එක ධන 0.0.01ක් වගේ නේ. එතකොට මේක නෑ එකතු කරත් නෑ වගේ. ඒක වෝල්ටේජ් තාලාපය එකක් වගේ නේ. වෝල්ටේජ් තාලාපයක් නෑ සරලව. හරි 1යි කියලා කියන්නේ ඉතින් වර්ධනයක් වෙලා නෑනේ. හරි එහෙනම් වෝල්ටේජ් තාලාපය 1යි කියලා කියන්නේ අවුට්පුට් එක මොකක් වෙන්න ඕනද? ඒ කියන්නේ V in එක කී ගුණයකින්වත් වැඩි වෙලා නෑනේ. හරි කී ගුණයකින්වත් වැඩි වෙලා නෑ. එහෙනම් සරලවම එම නිසා V out එක මොකද්ද වෙන්න ඕන? V out එක දෙලින්ම මෙයාම වෙන්න ඕන. මොකද වෝල්ටේජ් තාලාපයක් මෙයා සරලවම. ඒ කියන්නේ වෝල්ටේජ් තාලාපය සමානයි
V out එක මෙදීම V in එකනේ. එහෙනම් V out සමානයි මොකක්ද? V out සමානයි වෝල්ටේජ් දාලාභයේ වතාවක් V in. හරි නේද? V in නේ. වෝල්ටේජ් දාලාභයේ වතාවක් ඉන්පුට් එක. හරිද? දැන් වෝල්ටේජ් දාලාභය 1යි. V in එක එන්නේ කීයද? V in එක ඇවිල්ලා 1.5යි නේ. 1.5. එහෙනම් කීයද? 1.5 වෝල්ට් අවුට්පුට් එකක් එනවා. ඔක තමයි අඳුරේදී අවුට්පුට් එක වෙන්නේ. හරිද? අඳුරේදී ධන 1.5ක් දෙන්න ඕන. හරිද? right ඔන්න දැන් ආලෝකයේදී හැදුවොත් ආලෝකය ඇති විතර ආලෝකයේදී හරි ආලෝකයේදී ආයෙම මේ සමීකරණය සමීකරණ වෙනසක් නැහැ හරිද ආලෝකයේ අඳුරට කියන එක අනුව මේ LDR එකේ R1 එකනේ වෙනස් වෙන්නේ හරිද R1 එකනේ වෙනස් වෙන්නේ හරිද ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ සමීකරණ එකමයි ඔන්න අඳුරේදී වෝල්ටේජ් දාලා ගෙවුවොත් එක දාන්න අඳුරේදී ගත්තාම අඳුරේදී LDR එක යගේ කීයද අඳුරේදී LDR එක යගේ ඈ අඳුරේදී LDR එක යගේ 100යි ඕම් නේ ඕම් 100යි එතකොට R2 එක කිලෝ ඕම් එකයි. කිලෝ ඕම් එකයි කියන්නේ ඒක 1000යි ඕම්නේ. ඕම් 1000යි R1 එක. ඒ කියන්නේ LDR එක යගේ 100යි. හරි 100යි. 100යි ඕම්. එහෙනම් එක දාන මෙතන එන්නේ 10යි. 11යිනේ. එහෙනම් මෙතන එනවා මට වෝල්ටේජ් දාලා ආවේ 11. හරි. වෝල්ටේජ් දාලා ආවේ එනවා 11ක්. හරිද? right. චෙක් කරලා බලන්න. එහෙනම් V out එක කීයක් වෙනවද? එම නිසා V out එක හිතෙන්නේ කීයක් එනවා කියලාද බලන්න. A නෝට් වතාවක් V ඉන්නේ. වෝල්ටේජ් දාලා ආවේ වතාවක් V ඉන්නේ. වෝල්ටේජ් දාලා වෙන්නේ 11යි මේ සමීකරණ දැන් එක. V in එක කීයද? 1.5යි. 1.5යි. කීයද? 11 1.5න් ගුණ වුණාට පස්සේ කීයක් වගේ දෙන්නේ? ඈ 16.5 නේද? හරිනේ? 1.5න් ගුණ වුණාට පස්සේ 16.5 නේද ඉන්නු? මම හිතන්නේ 16.5ක් එන්නේ. ගුණ කරලා බලන්න. හරි. ඔව් 16.5 නේ. හරි. එතකොට හිතෙන්නේ 16.5 වෝල්ට් අවුට්පුට් එකක් එන්න ඕනේ කියලා. හැබැයි මේක කියනවා මේකේ එන්න පුළුවන් උපරිම සංතෘප්තකයේ කීයද? උපරිම සංතෘප්තකයේ ධන 15 හෝ ඍණ 15 විතරයි. හරිද? එහෙනම් 16.5ක් උත්තරේ දෙන්න විදියක් නැහැ. හරිද? එහෙනම් මේක නෙවෙයි උත්තරේ. 16.5ක් එන්න විදියක් නැහැ. මොකද මෙයාගේ අර සැචුරේට් වැලියු එක පැනලා තියෙන්නේ. සප්ලයි වෝල්ටේජ් එකගේ පැනලා තියෙන්නේ නම් මෙයා එන්න විදියක් නැහැ. හරිද? මෙයා එන්න විදියක් නැහැ. එහෙනම් එම නිසා V out එකෙන් මොකද වෙනවද? ඈ V out එක අනිවාර්යෙන් ධන VS වෙන්න ඕන. හරි ධන VS ඒ කියන්නේ ධන කීයද? ධන 15 වෙන්න ඕන. වැඩේ වැරදි. හරිද? ධන VS වෙන්න ඕන. මොකද මෙතන ධනාක් ග්‍රේඩ් සප්ලයි එක දීලා තියෙන්නේ නම් අවුට්පුට් එකේ ඉන්නේ ධන VS. හරිද? ධන VS තමයි අවුට්පුට් එකේ ඉන්නේ. වැඩේ වැරදිද? එහෙනම් උත්තරේ එක වෙන්න ඕන. හරි උත්තරේ එක වෙන්න ඕන. වැඩේ වැරදිද? ඔන්න කාර්යාත්මක වර්ග මේක ගණනක් හදුවා. තියරිත් කතා කරා සියල්ල ඉවරයි. වැඩේ වැරදිද? right. එතකොට ඔන්න ඒ වැඩේ හරි ඕන කෙනෙක්ට එතකොට කාර්යාත්මක වර්ගයේ දැන් ගණනක් හදා ගන්න පුළුවන්. හරි නේද? right. එහෙනම් වැඩ ටික මේක බලලා කවර් කරගන්න කාර්යාත්මක වර්ගයේ කරගෙන ඉඳලා කට්ටිය මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න. හරිද?